සාදුකාරයක් පවත්වන්න. ශ්‍රද්ධාවන්ත කාරුණික හිතවත් පින්නතුනි, අද 2026 ජනවාරි මාසයේ 17 වෙනිදා සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ප්‍රභාත් අයියා සහ සුවිනි අක්කාගේ මේ නිවසට රැස්ලා සිටින ඔබ අපි සියලු දෙනාම විශේෂ වැදගත් කුසල කර්මයක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාවේ ඒ ආරම්භ කිරීම වශයෙන් අපි මුලින්ම තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව සම්බුද්ධ පූජාව පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුහාඳුරන්ගේ ධර්මය කියලා එහෙම ගත්තම ඒ වචනේ ඔළුවට ඇහෙනකොටම මට මතක් වෙන්න පුළුවන් පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, දානය, පාරමිතා, මේ පුද්ගල චරිතයක් මතක් වෙන්න පුළුවන්. සරියුත් හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ මොනවා හරි දෙයක් Tamanට ඒ Taman කරගෙන ආපු ඇහිච්ච පුරුදු වෙච්ච ක්‍රමවේදයට අනුව ඇහෙන්න පුළුවන්. එතකොට ඒ ධර්මය ගැන මූලික හැඳින්වීමක් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒ ගාථා පාඨයේ තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය ස්ව අක්ඛාත මනවින් අක්ඛාත කියලා කියන්නේ කියලා තියනවා කියලා. දේශනා කළා තියෙනවා. කියලා එහෙම පටන් අරගෙන මේ ධර්මයේ ಗುಣ ටිකක් කියනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ. සම්දිට්ඨික කියලා කියන්නේ මේ දැන් ඒක බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධර්මය ප්‍රායෝගික අනුගමනය කළ හැකි දෙයක් නිසා මෙහෙම අනුගමනය කරපු ගමන් ප්‍රතිඵල ලැබෙනවා. සාන්දෘෂ්ටිකයි කියන්නේ ඒකයි. දැන් බලන්න. අකාලික එක කාලයකට කෙලපෙන දෙයක් නෙමෙයි හැම කාලයකටම මේක අදාළයි. දැන් මේ ඒ විදිහට මූලික අර්ථය විතරක් තේරුම් ගත්තම දැනට ප්‍රමාණවත්. අකාලික ඕපනායික තමන්ට අරගෙන බලන්න පුළුවන්. තමන්ට හුවා දක්වලා තමයි ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීමෙන් ගලප ගන්න පුළුවන් දෙයක්. ඕපනායික. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤාහිති. ඔවුනොවුන්ගේ අවබෝධ මට්ටම් අනුව දැනුම් මට්ටම් අනුව තමන්ට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. එතකොට ඔය කියවෙන්නේ ධර්මයේ පිළිබඳ නිර්වචනයක්. ඉතින් අද අපි මේ ධර්මය කියන්නේ මහා සාගරය වගේ හරිම ව්‍යාප්තයි. මිනිස් ජීවිතයේ, සත්ව ජීවිතයේ, ස්වාභාවික පරිසරයේ සෑම ක්‍රියාකාරකමක්ම මේ ධර්මයේ තුල විග්‍රහ කරන්න පුළුවන්. ධර්මයේ තුලින් පෙන්වලා දෙන්න පුළුවන්. දැන් අපි හිතමු සුළු කුණාටුවක් එනවා. එහෙම නැත්නම් හිම වැටෙනවා. එක සැරේම පායනවා. ඩ්‍රවුට් එකක් එනවා, නියගයක් එනවා. මේවා වුණත් න්‍යාම ධර්ම ඔස්සේ ස්වභාව ධර්මයේ ඔස්සේ බුදුරජාන් වහන්සේ මේක තමයි මේකට හේතුව. මේ වගේ වෙන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා කියලා ධර්මයේ උගන්වලා තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් ගන්න. එක සැරේම මිනිස්සු ගහවෙන ගන්නවා, රටවල් රණ්ඩු කරනවා. පුදුම විදියක මිනිස්සු එකතු වෙලා ආදරෙන් රටක් හැටියට ජීවත් වෙන මේ ඔක්කොමත් ධර්මයේ තුල මෙන්න මේ කරුණු තමයි මේගොල්ලන්ට බලපාලා තියෙන්නේ. මේ වගේ තමයි මිනිස්සිත වැඩ කරලා තියෙන්නේ කියලා අරක ගැළපීමක් කරන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ භෞතික ලෝකයේ සම්බන්ධ, සත්ව ප්‍රජාව සම්බන්ධ, මිනිස්සු සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් ධර්මයේ තුල සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ හරිම ව්‍යාප්තයි. දැන් මම මේ ධර්මයට යම්කිසි ඔබ කරන්න යන වැඩේට
යම් කිසි වටිනාකමක් දෙන ගමන් ඔබ කරන්න යන වැඩේ උසස් වැඩක් හැටියට පෙන්වා දෙන්නයි මම මේ මූලික හැඳින්වීමක් කළේ. ඉතින් ධර්මයේ තරම් ව්‍යාප්තයි. මේ ධර්මයේ තිබෙනවා චතුරාර්ය සත්‍ය ගැන කිව්වනේ. මොකද්ද චතුරාර්ය සත්‍ය? අපි කිව්වොත් නිකන් දාන්න කෙනෙක් කවුරු හරි. දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම. හරියටම ඒක තමයි කෙටියෙන් අපි කියන විදිය. දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. මේක තමයි මේ ධර්මයේ තියෙන ප්‍රධාන විගන්වීම බුදුහාඳුරන්. කොහේ කවුරු හරි ඔබ බෞද්ධ හැටියට අපි මේ බුදුහාඳුරන් පිළිගන්න අය හැටියට කවුරු හරි ඇහුවොත් මොකද්ද බුදුහාඳුරන් ඉගැන්වීම මූලිකයක් කියන එක මේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි එතුමා බෝධිසත්ව භාවය අවසන් කොට සම්මා සම්බුද්ධ කියන එක ටයිටල් එකට ගැලපෙන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි අනිකුත් කෙලෙස් නිවන අයත් යම් යම් මට්ටම් වලින් කරන්නේ. එතකොට දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන එක තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේක මේ පළවෙනි දේශනාවෙම තියෙනවා මේකේ ප්‍රකාශ වෙනවා දුක කියලා කියන්නේ අවබෝධ කරගන්න තියෙන එක. දුක ධර්මයේ පැත්තෙන් බැලුවොත් එහෙම දුක සම්බන්ධයෙන් තියෙන පරිඤ්ඤයයන් කියලා වචනයක් අහලා ඇති නැතුවත් ඇති කමක් නැහැ. දුක කියන එකේ අපිට තියෙන්නේ අවබෝධ කරගන්න. ඇයි එහෙම කියන්නේ? දුක කියන එක හේතු ප්‍රත්‍ය සහිතව ඇති වෙන එකක්. ඇති වුණාට පස්සේ මට දැන් දුකක් ඇති වුණා. කායික දුකක් මානසික දුකක් කියලා ඒක පිළිසිඳ දැනගන්නයි තියෙන්නේ. දුකට හේතුව අපි දන්නවද ඇයි දුක ඇති වෙන්නේ? තණ්හාය ජායති සෝකෝ කියන ඒවා අහලා ඇතිනේ නේ. ඒ වගේ නාට්‍ය නම් බලලා ඇතිනේ. ඒ නමින් තියෙන. කමන්නේ මොකක් හරි පාඩේ මතක් වෙනවනේ. තණ්හාය ජායති සෝකෝ. තෘෂ්ණාව නිසා ඇලීම නිසා තමයි ශෝකය පරිදේවයේ දුක හටගන්නේ. කෙටියෙන් කිව්වොත් එහෙම ඒ ඇලීම් බැඳීම් නිසා තමයි දුක හටගන්නේ කියන එක තමයි දෙවනි සත්‍යය කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන්නේ දුකට හේතුව කියන ඇලීම බැඳීම නැති කළොත් දුක කියන එක නැති වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න දුක සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන ඒ කෙනෙකුට මේක රියලයිස් කරන්න මේ දුක තමයි මේ කනගාටුව මේ ශෝකය මේ සංතාපය මේ පීඩනය කියලා තේරුම් ගන්න තියෙනවා. ඒක ඇති වෙන්නේ කොහොමද? අන්නර හේතුව නිසා මං අහම හිතපු නිසා මට අර විදියට හිතෙච්ච නිසා මං ඒක දන්නේ නැති නිසා මෙහෙම වෙච්ච නිසා ආදි වශයෙන් කොහොම හරි ගලපලා අර පීඩනය කනගාටුව සංතාපය ඇති වෙච්ච හේතුව හොයාගන්න. ඒක තමයි දෙවනි ආර්ය සත්‍යයේදී කතා කරන්නේ. තුන්වෙනි එකේදී කියනවා මේ දුකට හේතුව නැති කරන්න පුළුවන් කියලා. දුකට හේතුව නැති කරොත් එහෙම දුක කියන එක නැති වෙනවා කියන එක හරි ඔබ්වියස් නේ. ඒ කියන්නේ දුක නැති කරන්න ඕන නම් දුකට හේතුව තමයි අපි අත තියන්න ඕන. දුක කියලා ප්‍රතිඵලයක් තියෙනවා. දුක ඇති වෙන්නේ මෙහෙමයි. දැන් දුක නැති කරන්න පුළුවන් කියලා තුන්වෙනි ආර්ය සත්‍යයේදී සාකච්ඡා කරනවා. එතකොට දුක නැති කරන්න යනකොට නැති කරන්න ඕන දුකට හේතුවයි. දැන් උණ හැදුනා කියමු. උණ හැදුනට පස්සේ අපි එක සැරේම ප්‍රතිගන්න ඕන ටෙම්පරේචර් එක නැවත ගන්න. ඒ වගේම එහෙම ඉන්බැලන්ස් වෙන ටෙම්පරේචර් එක ඉන්බැලන්ස් වෙලා උණ හැදෙන්න හේතු වෙච්ච කාරණා ටිකක් තියෙනවා. ඒකටත් බේතක් ගන්න. එතකොට තමයි අරක සම්පූර්ණ නැති වෙන්නේ. ඒ වගේ අපි තුන්වෙනි ආර්ය සත්‍යයේදී දුක නැති කිරීම කතා කරනවා. කොහොමද නැති කරන්නේ කියන එක තමයි හතරවෙනි ආර්ය සත්‍යයේදී කතා කරන්නේ. එතකොට තුන්වෙනි එකේදී සාක්ෂාත් කරන කියන දුක නැති කිරීම ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. හතරවෙනි එකේදී භාවිතා කරනවා ක්‍රමවේදයක් දුක නැති කරන්න. මට එන්න ඕනේ අවසානයේ ඔන්න තෙන්ට. එතකොට මේ ධර්මයේ තිබෙනවා වැඩි යුතු දේවල් ටිකක්, දියුණු කරන්න ඕන ටිකක්, වගා කරන්න ඕන ටිකක්. එහෙම කිව්වම තේරෙනවද? වඩනවා, දියුණු කරනවා, වගා කරනවා. එතකොට මේ ධර්මයේ තියෙනවා අත්හරින්න ඕන ටිකුත් තියෙනවා. බුදුහාඳුරු කියනවා අත්හරින දේවලුත් කියනවා. තියාගෙන ආදරයෙන් රැක බලාගෙන වැඩි දියුණු කරන්න ඕන ටිකුත් තියෙනවා. වල්පැල වගේ දේවල් අපි අගලවල දානවා. මල්පැල අපි ආරක්ෂා කරගෙන මල් පිපෙන මට්ටමට අරන් ඉන්න ඕන. එතකොට තියාගන්න ඕනේ නැති අයින් කරන්න ඕනේවට අපි කියනවා අකුසල කියලා. ඊළඟට තියාගෙන දියුණු කරගෙන වැඩි දියුණු කරගෙන යන්න ඕනේවට කුසල කියලා කියනවා. එතකොට මේ ධර්මයේ ඔන්නෝම තියාගන්න ඕන, වඩා ගන්න ඕන, වගා කර ගන්න ඕන, වැඩි දියුණු කර ගන්න ඕන කුසල ධර්ම 37ක් තියෙනවා. අහලා තියෙනවනේ.
මොනවද ඒවත්? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා 37ක් තියෙනවා. පළවෙනි දවසේම දෙන්න හදන්නේ මෙනු එකක්. එහෙම කියලා හිතනවා ඇතිනේ. මේ නිකන් බණ පදයක් අහන්න ඇවිල්ලා අපිට මේ ලෙක්චර් එකක් දෙනවා එහෙම නෙවෙයි. මේක අහගෙන හිටියොත් එහෙම අපිට ඒ කියන්නේ මේක යම්කිසි බෑග්ග්‍රවුන්ඩ් එකක් මේක කවදා හරි වැටහෙන්න ඕන. 37ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඔය 37ට. එතන තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස තමයි මේ 37 වඩන්න ඕන දියුණු කරන්න ඕන. මුලින්ම තියෙනවා සතර සතිපට්ඨාන. අහලා තියෙනවනේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරක් තියෙනවා. ඊළඟට සතර ඉරිදිපාද. සතර සම්‍යක් ප්‍රදාන කියලා තව කොටස් දෙකක්. සතර කියනකොට දන්නවනේ. හතරේ කොටස් කියලා. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියලා. ඒකත් මේ හරිම ඉන්ටරෙස්ටිං මේක ඉගෙන ගන්නකොට ඡන්දය කියන්නේ හොඳ යමක් කිරීම සඳහා කැමැත්තක් තියෙනවා. කැමැත්තක් ඇති කර ගන්න. ඡන්ද කියන්නේ ඒකයි. මේ ඊළඟට ඒ සම්බන්ධයෙන් උනන්දුව විරිය. චිත්ත කියන්නේ ඒ සම්බන්ධයෙන් සිතක් ඇති කර ගන්නවා. ඒක ක්‍රියාත්මක කරන්න සිතුවිලි පරම්පරාව ගන්න. විමර්ශා කියන්නේ ඒකට විමසීමක්. දැන් බාධා එනවා ඒවා මැඩගෙන එහෙම. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා හතරක් තියෙනවා. ඒ කියන්නේ සතර කියන්නේ හතර, සම්‍යක් ප්‍රදාන වීරිය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කොට කුසල් වැඩිම සඳහා ගන්නා වීරියට ඒ කියන්නේ. පළවෙනි එක තමයි නූපන් අකුසල් නූපද වෙන්න උත්සාහ කරන එක. දැන්ට අවිල්ල නෑ මොකක්ද ප්‍රශ්නයක්. නොවන තැනට හිතමින් ඉන්නවා. ඊළඟට කුසල් ඉපදුනා නම් ඒක ප්‍රහාණය කරගන්න උත්සාහ කරනවා. දෙවෙනි එක. තුන්වෙනි එක නූපන් කුසල් තාම ඉපදිලා නැහැ උනාට උපදවා ගන්න උත්සාහ කරනවා. හතරවෙනි එක ඉපදවාගත් හොඳ දේවල් පවත්වාගෙන යන කටයුතු. ඔක තමයි සතර සම්‍යක් ප්‍රදානයි. දැන් කීයක් කිව්වද? හතරේ කොටස් තුනක් කිව්වා 12යි. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය පංච බල කියලා තව කොටස් දෙකක්. ඒ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉන්ද්‍රිය කියලා කියන්නේ මොනවද දැන්? ඉන්ද්‍රිය කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඔගේ ගොඩක් දේවල් දාන්න ඕනේ මේ. ඉන්ද්‍රිය අපි නිකන් ගත්තොත් ඉන්ද්‍රිය භෞතික ඉන්ද්‍රිය 5ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා 5යි මනසත් එක්ක 6යි. ඒව නෙමෙයි හැබැයි මෙතන කියන්නේ. ඒ මට ඕනෝනේ ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන්න. ඇයි එහෙම එකක් දාලා තියෙන්නේ? ඇස් දෙකෙන් පුළුවන් රූප බලන්න විතරනේ. වෙන දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන්ද වෙන දෙයක් කරන්න? පුළුවන්ද බැරිද? නෑ ඇස් දෙකේ ඩියුටිය රූප බලන එක විතරයි. ඇස් දෙකෙන් ශබ්ද අහන්න බෑනේ. ඇස් දෙකෙන් රස විඳින්නත් බෑ. ඇස් දෙකෙන් ගඳ සුවඳ විඳින්නත් බෑ. ඇස් දෙකෙන් ස්පර්ශ ලබන්න. ඇස් දෙකෙන් කරන්න පුළුවන් එකම දේ පින්තූර බලන එක විතරයි. ඒ අදාළ කාර්යයට එයා විතරයි නායක කියන අර්ථයෙන් තමයි මේකට ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉන්ද්‍ර කියලා කියන්නේ සක්‍රයාට කියන නම. නායකයාට කියන නම. ඉන්ද්‍ර කීලයක් බඳිනවා කියන්නේ අර යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේවි අසම්පකම්පියෝ රතන සූත්‍ර ගාතාවක් තියෙනවා. ඉන්ද්‍ර කීලය කියන්නේ ඉන්ද්‍ර කීලය හිටවනවා කියන්නේ කාටවත් හොල්ලන්න බෑ. කිසිම කෙනෙකුට කිසිම ස්වාභාවික විදිහට හොල්ලන්න බැරි විදිහට කණුවක් හදනවා. ඒකට තමයි ඉන්ද්‍ර කියලා කියන්නේ. ඇස ඉන්ද්‍රියක් වෙන්නේ රූප බැලීම නම් ක්‍රියාවලිය ඇසට පමණයි කරන්න පුළුවන්. කන ඉන්ද්‍රියක් වෙන්නේ ශබ්ද ඇහිම ක්‍රියාවලිය කනට විතරයි කරන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ විතරයි. වෙන වැඩක් වෙන ඇඟිලි ගහන්න බෑ. ඒකට තමයි ඉන්ද්‍රිය කියලා. මම මේ වචනේ යනවා දෙන්නේ පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ පහක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. ඒ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒතර ශ්‍රද්ධාවෙන් කරන්න ඕන ඩියුටි ටිකක් තියෙනවා. ඒක ප්‍රඥාවෙන් කරන්නත් බෑ, වීරියෙන් කරන්නත් බෑ, සිහියෙන් කරන්නත් බෑ, සමාධියෙන් කරන්නත් බෑ. ඒ වගේ විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පහක් තියෙනවා. ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒවා දැන් මේ හැමෝම ළඟම තියෙනවා. තියෙන නිසා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තියෙන නිසා බුදුහාමුදුරුවෝ පිළිගන්න, බුදුහාමුදුරුවෝගේ ධර්මය පිළිගන්න අය ළඟ තියෙන පුළුවන්. දැන් 100ක් කියලා කියමු ශ්‍රද්ධාව. 100න් 5ක්වත් ඇති සමහර අය. 10ක් තියෙන පුළුවන්. සතිය 5ක් තියෙන පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ පුද්ගලයේ දි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි මිස උපදින ක්‍රමවේද තියෙනවා. ඒ තියෙනවා මේක විදියුණු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පහ කතා කරනවා. ඊළඟට ඒ පහම පංච බල කියලා හඳුන්වනවා. දැන් අර ඉන්ද්‍රිය ධර්ම පහ
තේරුම් අරගෙන ශ්‍රද්ධාව වඩන්න ඕන. සිහිය වඩන්න ඕන, වීරිය වඩන්න ඕන, සමාධිය වඩන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන කියලා එහෙම කරනකොට අර මූලික වශයෙන් තියෙන පහ දියුණු වෙලා යනවා. එතකොට තමයි බල ධර්ම හැටියට බලයක් හැටියට පත් වෙන්නේ. එතකොට ඒවා 10ක් තියෙනවා. එතකොට අතන 12යි මෙතන 10යි කියන්නේ 22යි. ඊළඟට තියෙනවා සත්ත බොජ්ජංග. අහලා ඇති සති බොජ්ජංගය බෝධි අංග කියන වචනේ පාවිච්චි කරන්නේ අවබෝධය සඳහා කෙලින්ම හේතු වෙනවා මේ කාරණා 7. ඒව තමයි සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා 7ක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට මේක මතක තියාගන්න ඕනේ කියලා. නමුත් මෙහෙම දෙයක් තියෙනව නේද කියලා පැහැදිලි කරා නේද කියන එක විතරයි ඕන. ඒතකොට දැන් 22යි 7යි කීයද? 29යි. දැන් ඊළඟට තියෙන අවසාන කොටස ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. යට එකතු වුණාම 29ට කීයද? 37යි. ඔන්න ඔය ටික තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වඩන්න ඕන ටික. ඔය එක කොටසක් අරගෙන දැන් 4 ඒවා 3ක් කිව්වා, 5 ඒවා 2ක් කිව්වා, 7 එකක් කිව්වා, 8 එකක් කිව්වා. ඔය මොන කොටස අරගෙන ඒක ඇටෙන්ෂන් දීලා තේරුම් ගන්න හදනකොට අනිත් සෙට්ස් ටික ඔක්කොම ඉබේ අරකස් එනවා. ඒ 37ම මම වඩන්න ඕනේ කියලා එහෙම එකක් කරන්න ඕනේ නැහැ. අපි හිතමු සතර සතිපට්ඨානේ මම පළවෙනිකම ගන්නවා, මම ඒක පොඩ්ඩක් කියවලා බලන්න ඕන, මම ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කියලා ඔහොම පොඩ්ඩක් අපි වැඩ කරනවා කියමු. ඊට පස්සේ හොඳට කරේ අර අනිත් ඒ 4 ගත්තම අනිත් 30 කීයද? 33ම වැඩෙනවා. මොකද මේ ඕවර්ලැපින් තියෙනවා. එක සෙට් එකක තියෙන එකක් තව සෙට් එකක තියෙනවා. ඉතින් දැන් ඔන්න මේ මූලික වශයෙන් ඔය හැඳින්වීම. මේ හැඳින්වීමේදී ඔය සද්ධර්මයේ තමයි කොහේ ගියත් කිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, පොඩි එක්කෙනෙක් වේවා, ලොකු එක්කෙනෙක් වේවා අපිට කවදා හරි මේ ධර්මයේ තුල පිළිසරණක් ලබන්න ඕන නම් මෙන්න මේ ටික තමයි වඩන්න ඕන. එතකොට අර මේ ටිකේ තමයි කුසලස් උපසම්පදා කියන ටයිටල් එක දාන්න පුළුවන් මේ 37 වඩනකොට. නිදිමතක් වගේ එනවද? නෑනේ. හරි. එතකොට දැන් අපි අද සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අපි නිතර අහන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව ඔස්සේ තමයි මම අද පළවෙනි වැඩසටහනේ මේ සාකච්ඡාව පටන් ගන්නෙ. කීයද ඉවර වෙයිද දන්නේ නැහැ හැබැයි. ඒකේ තරම් ගැඹුරු සූත්‍ර දේශනාවක්. සූත්‍රය ෆිසිකලි කියන්නේ සූත්‍රයක් හැටියට දිග එකක් නෙමෙයි. හැබැයි ඒකේ තියෙන ධර්ම කරුණු හරීම සාරවත්. පොහොසත්. මේ කියනා වූ ධර්ම කොටාසයන් දියුණු කිරීම සඳහා කෙනෙකුට අවකාශ ඉඩ සලසලා තියෙන සූත්‍ර දේශනාව. ඒ තමයි ත්‍රිපිටකයේ තියෙනවනේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. එතකොට මේ සූත්‍ර පිටකයේ කොටස් 5ක් තියෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. එකකින් කුද්දක නිකායේ තියෙන පොත් 15ක්. ඒ පොත් 15 තැන් දෙකක සඳහන් වෙන මේ සූත්‍රය තමයි මංගල සූත්‍රය. ඔබ දන්නේ පිරිපොතේ අනාසවල් තැන තියෙනවා කියලා. පිරිපොත කියන්නේ පස්සේ කාලේ සංග්‍රහ කරපු එක. නමුත් හරි තැන මේ සූත්‍රයේ තියෙන්නේ අන්නර කුද්දක පාඨවල මංගල සූත්‍රය. මංගල සූත්‍රය කියන්නේ මොකක්ද? දැන් අද මොකක් හරි ඉගෙන ගන්න බෑනේ. මංගල සූත්‍රය කියන්නේ මොකක්ද? වැරදුනාට කමන්නේ අපි කොච්චර වැරදිලා තියෙනවා. අපේ වැඩිපුරම තියෙන වැරදිච්ච ඒවා අපිට. මංගල කාරණා මොනවද කියලා. ඔව් මංගල කාරණා කියන්නේ මොනවද? ඔව් සාමාන්‍යයෙන් සුබ දේවල්නේ. සුබ දේවල් කතා කරන්නේ. මේ එතකොට මේ සූත්‍රයේ සාමාන්‍ය එදිනෙදා සුබ සහ වැදගත් දේවල් වලට අමතරව ලෝකෝත්තර වශයෙන් වැදගත් වෙන දේවලුත් ක්‍රමානුකූලව මේක විස්තර කරලා තියෙනවා. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය පේන්න තියෙනවා. කර්මය කියන එක පේන්න තියෙනවා. ඒකයි මේකේ වටිනාකම තියෙන්නේ. බුදුහාඳුරන්ගේ ධර්මයේ ඕනම දෙයක් විස්තර කරන න්‍යායන් කීපයක් තියෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ පළවෙනි න්‍යාය. ඒක තමයි හැමතැනම විසිරිච්ච එක.
මොකද පටිච්චසමුපාදය කියන්නේ හේතුඵල අනුකූලව විස්තර කරනවා. දැන් මොන හරි ඒකෙන් පිට කියන්න බෑ. මේක හටගන්නේ මේ හේතුව නිසා කියලා. එතන මංගල සූත්‍රය සුබ කරුණු කීයක් තියෙනවද? මතක නැතුව ඇති. මොකද ඔය නිතර පරිහරණය කෙරෙන්නේ නැහැ නේ අපි වගේ. 38ක් තියෙනවා. කරුණු 38ක් ඉදිරිපත් කරලා තියෙන බුදුහාඳුරෝ මේකේ මේ සූත්‍ර දේශනාව කරන්නේ කාටද? බුදුහාඳුරු කොහෙද එතකොට වැඩ හිටියේ? ඔව් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුහාඳුරෝ දේශනා කළේ කාටද? ඔව් අඤ්‍යතරා දේවතා කියලා කියන්නේ එක්තරා දෙවියෙකුට. ආනන්ද හාමුදුරුවෝ පළවෙනි සංගායනාවේ කරනකොට කියනවා ඒවං මේසුතං මා විසින් මෙසේ ඇසුවා. ඒ පාඩේ හැම සූත්‍ර දේශනාවක තියෙන ආනන්ද හාමුදුරුවන්ගේ. ආනන්ද බුදුහාන් කතාවක් නෙමෙයි. මේ කපුටු කෑ ගැහුවොත් එහෙම ප්‍රශ්න ඒ කියන්නේ දෙට්ට දකින්නවා සුත කියන්නේ අහනවා මුත කියන්නේ පිළිගන්නවා. එහෙම ඒ වගේ මංගල කාරණා ටිකක් තමයි තිබුණේ. හැබැයි ඒක කන්ෆියුසින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මොනවද මේ මංගල කාරණා? දැන් ඔන්න මංගල සූත්‍රයේ මාත් එක කියන්න ඕන. කියනවා කියන්නේ සජ්ජායනා කරනවා නෙමෙයි කරුණු ටික තේරුම් ගන්න ඕන. මේ අර දෙවි අහනවා මේ බාහු සච්චංච සමයන බහු දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානා සුත්තානං ගෘහි මංගල මුත්තම බහු දේවා මනුස්සාච මංගලානි බොහෝ දෙවිවරු මනුෂ්‍ය මංගලානි අචින්තයෝ මංගල කරුණු නොදැන අචින්තයෝ ආකංකමානා සුත්තානං සක සංකා උපදලා තියෙනවා. ඒක බ්‍රෝහි කියලා කියන්නේ දේශනා කරන්න ඒ උතුම් මංගල කාරණා. දැන් මේ මංගල කාරණා ටික ඇත්තටම ඊටාම් වැදගත් වෙනවා කෙනෙකුට මේ ධර්මයේ ඵල ප්‍රයෝජන ලබා ගන්න. ඒක ගිහි පැවිදි ભેදයක් නැතුව මේක දේශනා කරපු දෙයක්. පළවෙනි එක මොකද්ද? අසේවනාච බාලානං ඒ ගාථාව කිය පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමක්. කරුණු තුනක් මෙතන පැහැදිලිව තියෙනවා. මොකද්ද? සේවනය නොකළ යුතු අය සේවනය නොකිරීම, පඬිතයන් සේවනය කිරීම, පූජාච පූජනීයානං පිදියුත්තම් පිදිය. මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඉස්සෙල්ලම කියන කාරණයක්. දැන් සෝවාන් වෙන්න අවශ්‍ය කරන කෙනෙක් සෝවාන් ඵලයට යම් කිසි කෙනෙක්පත් වෙනවා නම් එයා කරුණු හතරක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා කියනවා. ඒක පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. ඒ කියන්නේ හොඳ දහම් යහපත් ගතිගුණ කියන තැනේ ආශ්‍රය කිරීම කියන එකයි සාමාන්‍ය විදිහට කියන්නේ. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය, හතරවෙනි එක ධම්මානුධම්ම පටිපත්තිය. මේ කරුණු හතර සම්පූර්ණ කරනවා නම් ඔහු සෝවාන් ඵලයටපත් වෙනවා කියලා කියනවා. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. එතකොට ඒකම තමයි මේ මුල් කාරණා දෙකෙන් කියන්නේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. මේ නරක බාල වැඩකට නැති එලොවටත් මෙලොවටත් යහපතක් නොවන යම් යම් චරිත ලක්ෂණ තියෙන අය ඇසුරට යන්න එපා කියලා කියන්නේ. ඇසුරු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ එක දවසක් දැකලා කතා බහ කරන එක නෙමෙයි. යාළු හිත මිත්‍රයන් හැටියට නිතර දෙවේලේ තමන් සම්බන්ධත් වෙනවා ඔවුනුත් තමන එහෙම ඇසුරක් පවත්වන්න එපා කියන එක මේ කියන්නේ. ඇයි එහෙම කෙනෙක් ඇසුරු කළොත් වෙන්නේ? හැමතිස්සෙම තමන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඉරිසියාවෙන් තරහින් නෙමෙයි කෙනෙක් අයින් කරන්නේ. තමාට තියෙන මෛත්‍රිය තමාට තියෙන යහපත් වීමට අපිට කැමැත්ත මත තමයි අර අයින් කරන්නේ. බුදුරජාන් වහන්සේ කවදාක්වත් තරහින් මිනිහ ඇසුරු කළා නැහැ. අර දේවදත්තල ඉන්නවා පේනවා නේද? ඒගොල්ලොත් එක්ක යන පිරිසත් එකයි ඒගොල්ලොත් එකයි ඒගොල්ලොන්ගේ ළඟ තියෙන ඉරිසියාව කියලා. එහෙම බුදුහාමුදුරු කිව්වට කවදාක්වත් දේවදත්ත හාමුදුරු එන්න එපා කිව්වේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණු කිව්වා මේ චරිත ලක්ෂණ මේ ගති ලක්ෂණ තියෙන ඇසුරු කළොත් ඔබට වෙන්නේ ඒ ගති ලක්ෂණ පුරුදු වෙනවා කියලා එහෙම තමයි කිව්වේ. එතකොට මේ අසේව තමන් ළඟත් අසේවන නරක ගති තියෙනවා නම් තමන් අනිත් අයට අසේවනය මේ අසත්පුරුෂ ආශ්‍රය ලබා දෙනවා. එතන පළවෙනි එක තමයි අසේවනාච බාලානං අයහපත් ගතිගුණ තියෙන අය ඇසුරෙන් මිදෙන්න ඕනේ. ඒක හරිම වැදගත් පොයින්ට් එකක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද කොහේවත් ඉඩක් හම්බෙන්නේ නැහැ කෙනෙකුට මානසික වශයෙන් දියුණු වෙන්න වැරදි
ගති ලක්ෂණ අයහපත් ගති ලක්ෂණ තියෙන අය හොඳම යාළුවෝ කරගත්තා. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හැමතිස්සෙම తాවකාලික සතුටක් ලැබමින් මේ ජීවිතේ ඔය දේ ඔය ආචාර ධර්ම ඔය වැඩක් නැහැ කියන තැනට දාලා එහෙම කටයුතු කරන අය. ළඟට දෙවණිය ගේනම් අසත්පුරුෂයන් ආශ්‍රය අයින් කළා සත්පුරුෂ ආශ්‍රය යෙදෙන්න ඕන. අපි දැන් ඔය පූජාවල් තියලා වන්දනාමාන කරනකොට ප්‍රාර්ථනා ගාතාවක් කියනෝනේ. මොකක්ද ඒ ප්‍රාර්ථනා ගාතාව? ඔව්. තේරුම මොකක්ද ඒක? ඔව් ඒක තමයි ඒ කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ බලයෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම මා කියන අර්ථය තමයි නොවල් නොලැබේවා බාල සමාගම අයහපත් ගති අසත්පුරුෂ ගති තියෙන ආශ්‍රය කරන්න නොලැබේවා සත කියලා කියන්නේ සත්පුරුෂය කියන එක සතං සමාගම හෝතු සත්පුරුෂ ආශ්‍රය ලැබේවා යා නිවන් දකින්න තුරු කියලානේ කියන්නේ. එතකොට දැන් බලන්න මේ ධර්මයේ කොච්චර ගැළපෙනවද කියලා. කොහෙවත් ධර්මයේ පැටලිලි නෑ බුදුහාමුදුරුවෝ හරියට කියලා දෙන අපි තමයි ඒක ගලප ගන්න සමත් වෙන්න ඕන. දැන් අසත්පුරුෂ ආශ්‍රයෙන් විඳලා සත්පුරුෂ ආශ්‍රය කරන්න කියලා කියනවා. ඕක තමයි මේ ධර්මයට බැස ගන්න පළවෙනි පඩිය. ඔතනින් තමයි පටන් ගන්න. එතකොට අපි ඉක්මනට මේක කරුණාට 38 කියන්නත් ඕන නිසා අපි ওই මට්ටමින් කියාගෙන යමු. ඊළඟට පූජාච පූජනීයාණං පිදී උත්තං විදන්නෝ. ඒක මේ පිදී උත්තෝ අපිට පුදපල්ලා කියන කතාවක් නෙමෙයි. ඒකේ බෙනිෆිට් එක ප්‍රයෝජනේ තියෙන්නේ සාමාන්‍ය අපිට. දැන් ඉහළ ಗುಣධර්ම තියෙන කෙනෙක් ඒකට අපි වඳිනවා, වුන් රැක බලා ගන්නවා, වුන්ට ගරු බුහුමන් දක්වනවා කියනකොට ඒකේ ප්‍රතිඵල ඒගොල්ලන්ට නෙමෙයි තියෙන්නේ. අපිට දැන් අම්මට තාත්තට වඳිනවා කියන්නේ. දැන් අම්මට තාත්තට එහෙම වදිනකොට ඒගොල්ලන්ට මොකක් හරි ලැබෙනවද? නෑ. අපි වඳිනකොට දැන් ඇයි අපි කෙනෙකුට වඳින්නේ? ගෞරවයට නැත්තම් තියෙන හිතේ තියෙන ගෞරවයට තමයි. ඔව් අපේ හිතේ තියෙන කොළගුණ සැලකීමටනේ. දැන් අපිට කවුරු හරි හොඳ අපේ අම්මා තාත්තා ඉහෙලම තියෙනවා අපි ඒක තියෙනවා. ඊට අමතරව තව කවුරු හරි පින්තූරයක් එහෙම අපි තියාගෙන ඉන්නකොට අපිට ඒ තියාගෙන ඉන්න මේ පුද්ගලයා මට වටිනවා. මම එයාට ගරු කරනවා වඳිනවා කියලා ඒ ගෞරවනීය භාවයක් හිතේ ඇති වෙනකොට මට පින්තූරයකට වඳින්න හිතෙනවා. අම්මා තාත්තගේ දැන් අම්මා තාත්තා නැති අය බලන්න හොඳට කල්පනා කරලා ඉන්න අයට වඩා ඔක තේරෙන්නේ නැති අයට ඒ අම්මා තාත්තගේ පින්තූරේ වොලට් එකේ හරි ෆෝන් එකේ හරි බිත්තිය හරි එල්ලලා තියෙනකොට ඒ අම්මා තාත්තා Tamanට කන්න බොන්න දීපු හැටි මතක් වෙලා ආදරෙන් කතා කරපු හැටි මතක් වෙලා Tamanට අත්‍යවශ්‍ය මොහොතක පිහිට වුණ ආකාරය මතක් වෙලා සංවේගයක් ගෞරවණීය භාවයක් ඇති වෙනවා. එතකොට අපිට වඳිනවා ඉඹිනවා ඒක ඉබේම කෙරෙනවා. ඒක කෙරෙනකොට මොකක්ද අපේ තුල තියෙන ගුණධර්මය නිහතමානීකම. අපි තුල තියෙනවා මේ ගුණධර්ම ප්‍රකාශ කරන කෘතඥතාවයක් තියෙනවා. එතකොට ඒකයි අර පූජාච පූජනීයාණන් කියන පිළියුත්තම් පුදන්න ඕනේ කියන්නේ ගුණධර්ම තියෙන අයට ගරු බුහුමන් දක්වනකොට එසේ කරන්නා තුල නිහතමානී කර්ණිමිත සූත්‍ර කියන මුදු අනතිමානී සුබරෝච ඒ ගුණධර්ම ටිකයි විතර වැඩෙන්නේ. මේ සූත්‍ර එකක් දේශනා කරලා තියෙන බුදුහාඳුරෝ ඒක කරුණු අනුත් එකේ නෑ කියනනේ. ඒවා ඔක්කොම වෙබ් එකක් හැටියට සම්බන්ධයි. එතකොට අර මුදු අනතිමා මෘදු බව, නිහතමානී බව ඊළඟට අපි තුල ගොඩනගෙනවා අමුතු ආකාරයේ බොහොම වටිනා ගුණධර්ම ටිකක් පිළියුත්තම් පුදුන. ඒ අර්ථයෙන් තමයි අපි බුදුහාන්ට මල් පූජා කරන්නේ. ඇයි බුදුහාන්ට මල් පූජා කරන්න බානක් තියෙන ඔය පිළිම වලට එහෙම වැඩක් නෑ. බුදුහාඳුරන්ට වැඩක් නෑ ඇත්තට මේක. ඒකේ වාසිය වටිනාකම තියෙන්නේ පුදන්නාටයි ගරු කරන්නාට. ජේතවනාරාමේ ගන්ධ දැන් බුදුහාඳුර වැඩ හිටපු තැන් වලට අපි ගන්ධ කුටිය කියලානේ කියන්නේ. ඇයි ගන්ධ කුටිය කියලා කියන්නේ? සුවඳ කුටිය කියන එකයි. ඇයි සුගන්ධ කුටිය කියලා කියන්නේ? ඒකේ දවස්වල අය හදලා තියෙන්නේ ඒ දවස්වල තිබුණු හඳුන් දරවලින්. එහෙම නැත්තම් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ එතන ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ එන යනකොට බුදුහාඳුර හම්බෙන්න බුදුහාඳුර මෙහෙම වඩලා ඉන්නවනම් මේ ආසරෙන් මල් මිටක් තියෙනවා. මල් ටිකක් තියලා තියෙනවා. දැන් ඇයි අපි මල් එහෙම ලස්සනට මෙහෙම තියලා තියන්නේ? ඇයි මල් ගෙදර මල් තියන්නේ නැත්? ඇයි තියන්නේ? ඔව්.
ඔය දෙක තියෙනවනේ ඒ වගේ ලස්සන තියෙනවා සුවඳ තියෙනවා. ඇයි මේ දෙක තියෙන්න ඕන අපිට? අන්න හරි. හඳුන් කූරු පත්තු කරනවා සුවඳ දුම් අල්ලනවා මල් තියලා තියෙනවා ගේ පිළිවෙලට තියලා තියෙනකොට අපිට අපේ හිතේ සාධනීය සිතුවිලි තමයි ඇති වෙන්නේ. අනිත් කෙනෙකුට බනින්න හිතෙන්නේ තමන් ගැන තමන්ට අප්‍රසාදය ඇති වෙන්නේ පරිසරයේ සුවඳවත් ලස්සන ඒ නිසා පුද්ගලයෙකුට අර වටිනා කියන සිතුවිලි ටිකක් ඇති කරගන්න පුළුවන්. ඒකට අපි මල් පහන් පූජා කරනකොට කාරණා කීපයක් එනවා. පූජාච පූජනීයානම් අපි පිදිය යුතුයි. මොකද කෙලස් නැහැ. අපිට කැප වෙලා දහමද ඒ ගොඩක් දේවල් තියෙන විතර ඒ ටිකත් අරගෙන අපි මල් තියනකොට මල් තියලා හඳු කුරුපත්තු කරලා මේ තව සුවඳ දුම් අල්ලලා ඒ ටික කරනකොට අපේ හිත කාමච්ඡන්දාදී අකුසල ධර්ම වලින් ගලවා ගන්න පහසුයි. ඉතින් මේ සමහර මල් පූජා වලට බයින්නේ ඔය දන්නේ නැතු. ඒ අර්ථය දන්නේ නැහැ කට්ටිය. ඒක කියලා දෙනවක් බවකුත් පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර්ථ රාශියක් මේ වටිනාකම තුල තියෙනවා. ඉතින් අපි පිදියුත්තම් පුදනවා. එතකොට ඔය කාරණා ටික එකට එකට සම්බන්ධයි. අසත්පුරුෂයන් ආශ්‍රය කරලා නතර කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. සත්පුරුෂයන් හොයාගන්න ඕන. එතකොට තමයි වටිනාකම තියෙන්නේ. අසත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ ඍණ ඉඳලා බිඳුවට ආව කියන එක ස්කේල් එක. බිඳුව ඉඳලා වැඩක් නැහැ නේ. බිඳුව වටිනාකමක් නැහැ නේ. අපි ධන පැත්තට යන්න ඕන. ඒක තමයි සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. අන්න එතකොට අපිට මේ ධහම කියා දුන්නු. අපේ කල්යාණ දැන් අතන පණ්ඩිතානංච සේවනානි. ඒ පණ්ඩිත කියන වචනේ පාවිච්චි කරන්නේ අර බක පණ්ඩිත කියන එක නෙමෙයි. දන්නවද බක පණ්ඩිත ආපු විදිය? බක පණ්ඩිත බක බ්‍රහ්මයා කියලා මේ දෙවිකේ මේ බ්‍රහ්මෙක් ඉන්නවා දිව්‍ය මේ බ්‍රහ්ම ලෝකේ. එයා හිතාගෙන ඉන්නවා යට ලොකු හැකියාවක් ගොඩක් තියෙනවා. එයා හිතාගෙන හිටියා මේ ලෝකය මේ එයා තමයි මැව්වේ කියලා. මොකද එයාට දසදහසක් ලෝක ධාතු හොඳට බලන්න පුළුවන්, හැංගෙන්න පුළුවන්. දවසක් බුදුරජාණන් මේ දැන් බුදුහාඳුරු බණ ගියා දිව්‍ය ඒ බ්‍රහ්ම ලෝකයට බණ කියන බක බ්‍රහ්මයා ඉන්නවා. මේ එයා හිතාගෙන ඉන්නවා එයාට පුළුවන් කියලා. එයා අනිත් අයට එච්චර බැරි නිසා අනිත් අය හිතාගෙන ඔව් මෙයා තමයි මවන්නේ නැත්තේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයත් එක්ක මේ හරි එහෙනම් බලමු කාටද හැකියාව තියෙන්නේ කියලා බක බ්‍රහ්මයා හැංගෙනවා. බුදුහාර හොයා ගන්න. මම කෙටියෙන්ම කියන්නේ ඒක. ඉතින් දසදහසක් ලෝක ධාතු කියන්නේ දැන් මේ පෘථුවිය මේ සූර්යයයි මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩල එකක් කියමු. ඒ වගේ දහස් ගාණක්. ඉතින් අපිට හිතා ගන්න බෑ. ඉතින් ඒ කොහෙද මෙයා හැංගුණා. බුදුහාර මේව කරනකොට හොයාගත්තා. ඊට පස්සේ බුදුහාරගේ වාරයා බුදුහාඳුරගේ අඬ ඇහෙනවා හොයාගන්න බෑ. ඊට පස්සේ බක බ්‍රහ්මයාගේ පඬිතකම එතනින් නැති වුණා. ඒක බක පඬිතය කියලා කියන්නේ. කියන්නේ තමන්ගේ හැකියාවන් නැතුව නිකන් හැකියාවන් තියෙන බව ප්‍රකාශ කරමින් කටියද එදා ඉඳලා බක පඬිතය කියන වචනේ ආවා. ඒක තේරුම් ගන්න ඕන නිසා මම මේ පඬිත කියන වචනේ සවුත්තු වෙලා තියෙන්නේ. නමුත් පඬිතයා කියලා කියන්නේ පාණ්ඩිත්‍යෙන් හැබි හොඳ නරක දන්න යහපතේ හැසිරෙන ආචාර සම්පන්න ශික්ෂණයටපත් වුණු කෙනාට තමයි පඬිතයා කියලා කියන්නේ. එයා තමයි අපි පුදන්නේ තුන්වෙනි කරුණ. එයාට මල් තියලා පුදන්න ඕනේ කියන එක නෙමෙයි. එයාට ගෞරවනීය භාවයක් ලබා දෙනවා අපේ හිත තුල. මොකද එයා තමයි අපිට මේ සදහන් මග සත්පුරුෂ මග කියලා දෙන්නේ. ඒ පළවෙනි ගාථාව. දෙවෙනි එක මොකද්ද? සේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම පතිරූප දේශ වාසෝච කුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච්ච ඒතම් මංගල මුත්තම. එතනත් කරුණු තුනක් කියනවා. මොනවද? මේ සුදුසු ප්‍රදේශයක පතිරූප දේශ වාසෝ. දැන් මේ අපි පතිරූප දේශ වාසයේ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ යුද කල කෝලාහල නැහැ. අනේ මේ ඊර්ෂ්‍යා කරන අය එබී බල එහෙම කරනවද කියලා අපි දන්නේ. ඒ වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ නේද? කන්න බොන්න රස්සාවක් කරගෙන මේ පැත්ත ලෞකික දියුණුවට හේතු වුණ කරුණු ටික තියෙනවා. ඒක විතරක් තිබුණායි කියලා මේ ක්‍රමයට අනුව මංගල කාරණයක් වෙන්නේ නැහැ. එතකොට පිනේ දහමේ නිරත වෙන්න අවකාශ තියෙන්න ඕනේ ජීවත් වෙන්න. දැන් සමහර අය ඉන්නවා ලංකාවෙන් පිට වෙලා මේ දානයක් දෙන්න විදියක් නැහැ. පූජාවක් තියාගන්න විදියක් නැහැ. තමන්ගේ හිතේ තියෙන සාධාරණ යුක්තිසහගත අහිංසක බලාපොරොත්තු නේවා. එහෙම ඉන්න ගොඩක් අය. නමුත් දැන් ඕගොල්ලන්ට එහෙම
available නේව. ඒක එක්තරා කරේ බැලුවම මේ ප්‍රතිරූප දේශවාසයක් තමයි මේ. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. ඉතින් මේ ස්වාභාවික විපත් නැහැ. දැන් මේ හිම වැටෙනවා කියන එක ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැම උද්දමේ ගන්න ඒක ස්වාභාවික විපතක් නෙමෙයි. ඉතින් වැස්ස තියෙනවා, වතුර තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, හිත මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන් ආදි වශයෙන් ඒක ඒක දිනා ගන්න ඕන එක. සුදුසු දැන් උදාහරණයක් හැටියට හැමදාම බයෙන් ජීවත් වෙන්න තැනක් තියෙනවා නම් කලකෝලහල අන්න අපි ඉතින් ඉවත් වෙලා යන්න ඕන. සමහරු තීරණය කරන දැන් මට මතකයි මම දන්න පවුලක් හිටියා ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මට නගරේ මතක නෑ. ඒ අම්මයි තාත්තයි ළමයි දෙන්නට අවුරුදු 6 7 වගේ තමයි ග්‍රීන් කාඩ් දීලා එන්නේ. අවුරුදු 3ක් විතර 4ක් විතර යනකොට අර දුවයි පුතයි ටිකක් වෙනස්. ඒ කියන්නේ මේ ළමයි යනවනේ එක පැතිවල දෙමෝපියෝ කියන දේ වහන්නේ. ඒ අම්මයි තාත්තයි තීරණය කරනවා අපිට මේ හැමදේම තිබුණාට මේ ළමයි දෙන්න හදාගන්න හැමදේම උත්සාහ කරලා දැන් තියෙන්නේ. ඒ වුණාට මේ ළමයි කියන දේවල් අහන්නේ. ළමයිට ගහන්නම ඉන්නත් බෑනේ. ඒතකොට ලොකු මේ ළමයි පොලිසියට කෝල් කරොත් එහෙම අම්මයි තාත්තයි දෙන්නම ඉරේනේ. මේ ළමයි දෙන්න මේ දෙන්න තීරණය කරනවා අපිට මේ ග්‍රීන් කාඩ් කියන ඒවා ජීවිතේ නෙමෙයි. අම්මා මොකද කරන්නේ අර ළමයි දෙන්න හිමින් සැරේ ලංකාවට එක්ක යන විසිට් එකට එතනින් එන්නේ නැහැ. මොකද ළමයි දෙන්නගේ හැසිරීම් රටාව සම්පූර්ණ කියන්නේ හැමෝටම වෙන එකක් නෙමෙයි. ඒක දැන් උගලන්ට වෙලා නැහැ නේද? නමුත් කොහොම හරි මේ අම්මයි තාත්තයි වැටිච්ච පරිසරය අර ළමයින්ට ඇසුරු කරන්න ලැබිච්ච ඒ ළමයි ඔස්සේ පරිසර ඔස්සේ අර ළමයි නරකට යනවා. ඒතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපිට මොන ජීවිතයක්ද අපේ ළමයි දෙන්න හදාගන්න බැරි වුණා. ඒ නිසා ලංකාවට යන මම මේක සිද්ධ වෙලා අවුරුදු 6ක් 7ක් වෙනවා. කොවිඩ් වලට ඉස්සෙල්ලා. ඉතින් මම දන්නේ දැන් තත්ත්වය කොහොමද ලංකාවට ගිහලා හැදුනද කියලා දන්නේ නැහැ. බලන්නේ මේ සිද්ධියෙන් බලන්නේ අපි සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕන. සුදුසු ප්‍රදේශය කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර් එකක් ළඟ තියෙන්න ඕන, කොස්කෝ එකක් ළඟ තියෙන්න ඕන. ඕක විතරක් සලකන එක නෙමෙයි. මොගේජ් එක අඩු වෙන්න ඕන, ඉන්ට්‍රෙස්ට් රේට් එක අර මේ කියලා ඕ ටික විතර ඒකත් ඕන. හැබැයි ඊට වඩා Tamanට වටිනාකම් එන්නේ නැත්තම් ජීවිතේට ඒ තැන්වල මේ වැඩක් නෑ. අර සමහර පොළවල් තියෙන ගහ ඇදෙන හොඳට කොළ දාලා අතු දාලා මලුත් හැදෙනවා ගෙඩි හැදෙන්නේ. වැඩක් නෑ ඒ ගහේ. ඉතින් එනද ජීවිතේ අර ටික සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් ප්‍රතිරූප දේශ වාසයේ යටතේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් ওই ප්‍රමාණවත් ඊළඟට කියනවා ප්‍රතිරූප දේශ වාසයේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින්කල බවක් තියෙනවා. කියන්නේ පින් තියෙන්න ඕන. ඔයාලට පින් එහෙම තියෙනවද? ඇතිද? තියෙනවද? ඇති කිය ඇති තියෙනවා වෙන්න පුළුවන් කියනකොට නිකන් සැකයක් වගේ අදහසේ තියෙන්නේ. තියෙනවා කියනකොට ස්ථිර හැඟීමක් තියෙනවා Tamanට පින් තියෙනවා ඇත්තටම. ඉතින් පින නැත්තම් මේ වගේ මේ ආලෝකමත් ජීවිතයක් හම්බෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ආලෝකමත් කියන්නේ මේ ලස්සන ගයක් හදාගෙන ඉන්න එක part of it. ඇස කන නාසය දිව ශරීරයේ තියෙනවා. ඊළඟට හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ලෝකේ බොහෝ අයට වෙන ආපදා ඔබට වෙලා නැහැ තාම. ඊළඟට අනිත් ප්‍රශ්න ගොඩාක් අඩුයි. සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවානේ. ඒකෙන් කියවෙන්නේ ඔබට පින් තියෙනවා කියන එකයි. පින අඩු වුණාම එකසරේ ඩවුන්ෆෝල් යනවා. එකක් මත එකක් වැටෙනවා. ප්‍රශ්න ඇවිල්ලා ශාරීරික වෙසන ඇවිල්ලා මානසික වෙසන ඇවිල්ලා ගොඩ ගන්න බැරි තරමට ඇවරේජ් මට්ටමට බේසික් මට්ටමට යනවා. හැබැයි එහෙම වෙලා නැති නිසා ඒකෙන් කියන ඔබ පෙර පින් කළ තියෙන අනිත් එක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ ඔබගේ අම්මා තාත්තා හොඳ අම්මලා තාත්තලා ඔබට ලැබිලා තියෙනවා. සහෝදර සහෝදරයෝ ඉපදෙච්ච තැන ජීවත් වුණු ප්‍රදේශ නෑ දැන් ඉන්න තැන මේ ඔක්කොම සලකලා බැලුවම පෙර පින් කළ බවක් මිනිස්සෙකුට දැනෙනවා නම් ඒකෙන් එයාට සුබ තත්වයක් ඇති වෙනවා. මම පෙර පින් කළා තියෙනවා කියලා එතනින් කන්ටිනියු කරනවා ඒක. ඒකයි මංගල කාරණයක් වෙන්නේ. මේ පුබ්බේච කච්ච පුඤ්ඤ අත්ත සම්මා පණිදිච ඊළඟ එක තමයි තමා යහපතේ යොදවන එකත් සුබ කටයුත්ත. තමයි හැමතිස්සෙම යහපත යොදවන්නේ. ඒ කියන්නේ මොකද්ද? නිවැරදි දේවල් වල මං හැමතිස්සෙම එලිලා ඉන්න ඕන කියන අදහසෙ ඉඳගෙන යොදවන. එක්සර්සයිස් කරන්න ඕන. නිවැරදි දේවල් තියෙනවනේ. අම්මා තාත්තට මං සලකන්න ඕන.
භාර්යාව ස්වාමි පුරුෂයාට මම සලකන්න. දරුවෝ මම බලා ගන්න ඕන. මගේ සමාජයට මොකද්ද වෙන්න තියෙන්නේ? මේ අවුරුද්දේ මම මොකද්ද මේ සමාජයට කරන යහපත කියලා එහෙම බලන්න ඕන. මේ ඊළඟට මේ මොකද තමන් පරාර්ථයේ පිණිස තමන් කරන්න ඕන මොනවද? ආත්මාර්ථයේ මිනිස තමන් කරන්න ඕන මොනවද කියලා හොයලා බලලා ඒක යොදවනවා තමයි. මං මෙහෙම මේ හැමදාම දැන් පන්සල් ගියේ නෑ ගොඩක් දවසකින්. මම භාවනා කරේ නෑ ගොඩක් දවසකින්. මම බුදු පිළිමේ තිබ්බට ගෙදර වැන්දේ නෑ ගොඩක් දවසකින්. හරිද මේ වනදහම් කරන්න පන්සලටම යන්න ඕනේ නෑ. තමන් ඒ වගේ තමන් ඉන්න තැන ඉඳගෙන මං මේ දේ කළේ නෑ ගොඩක් දවසකින් කියලා එහෙම යෙදෙනවා. තමා යහපතේ යොදවනවා. ඒක තමයි අත්ත සම්මා පණිදිච්ච කියලා කියන්නේ. තමා විසින්ම තමා යහපතෙහි යොදවනවා. සමහර දවසට අපි උනත් ඒක හොඳට මම උනත් කල්පනා කරනවා. ඉතින් මම දැන් පන්සලේ ඉන්න අනිත් අයට වැදගත් වෙන දේ මම මොකද්ද කරන්නේ? ඔය බලනකොට මට තේරෙනවා මම සම්පූර්ණ වොෂ්රූම් එක සුද්ධ කරන්න ඕන. කියලා මම කරා. මම ඒක හිතාගෙනම කරන්නේ මෙතෙන්ට එන යන මිනිස්යන්ට එය පාවිච්චි කිරීම සඳහා, එහි ජීවත් වෙන අයට මේක පාවිච්චි කිරීම සඳහා පහසුවෙන් ඒක කරලා වුණාම සතුටක් තියෙනවා. මම කියන්නේ සුළු දේවල් ටිකක්. ඉතින් අත්ත සම්මා පණිදිච්ච කියලා කියනකොට තමා යහපත අනිත් අසත්පුරුෂ ශාස්ත්‍රයේ මිදෙනවා, සත්පුරුෂ ශාස්ත්‍රයේ පටන් ගන්නවා, බොහොමං කළ යුතු අයට බොහොමං කරනවා. දැන් හොඳ පරිසරයක ඉන්නේ. ඊළඟට මේ අපි කියනවා මේ තමන් පෙරපින් තමන් හොඳ කෙනෙක් බව, පින් ඇති කෙනෙක් බව මතක් වෙනවා. දැන් තමා ඒ ಗುಣධර්ම ටිකේම යොදවනවා. අර මුල් ටිකේම හරි. මං අසත්පුරුෂ ශාස්ත්‍රය කරන්නේ. ඒකත් මේකට අයිති. මං සත්පුරුෂ ශාස්ත්‍රය කරනවා. දිගට මං ඒක කරනවා. ඒ තමයි යොදවනවනේ අත්ත සම්මා පණිදිච්ච. එහෙම කරුණ අර මුල් ටික විතර මුල් ටිකේ මේ දෙව්වත් ඒක අර්ථ ගන්නේ. ඊළඟට කියනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුතුම්. අසු පිරුතන් ඇති කෙනෙක් වෙන්න ඕන. දැන් ඔන්නොතෙන්දි තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෙට මම දැන ගන්න ඕන. මම ලාංකිකයෙක්, මම බෞද්ධයෙක්, මම බුදුහාමුදුරු ගැන දන්නේ මොනවද? මම මේ හැමදාම ධර්මයට වඳිනවා කියන මම ඇත්තට මොකටද මේ වඳින්නේ? මම දන්නවද? අන්න තමන්ට යහපතේ යෙදෙන අවශ්‍ය කරුණු ටික දැනගන්න. බාහු සත්‍ය කියන එකේ අර්ථ ගණනාවක් තියෙන. ඒකත් තමයි ඉස්කෝල බොහෝ ඇසූ පිරුතන් ඇති කෙනා කියන්නේ යාට ධර්මයේ පැත්තෙන් නම් කුසල අකුසල ටික දැනගන්න ඕන. කල යුත්ත නොකල යුත්ත, සේවනය කළ යුතු දේවල්, සේවනය නොකළ යුතු දේවල් එහෙම දැන ගැනීමක් කරන්න ඕන. දැන් හිත එහෙම කොහෙද තියෙන්නේ වෙන තැන්වලද? දැන් කියන දේවල් වලමයි. හරි. එතකොට මේ බාහු සත්‍ය කියලා කියන්නේ මේ පොත් ලියන තරම් ධර්ම ඉගෙන ගන්නව නෙවෙයි. මම අකුසලයෙන් මිදී කුසලයේ යෙදීම සඳහා අර්ථ සම්මා පණිදිච්ච කිව්වනේ. තමා යහපතේ යොදවන්න තරම් මං ඉගෙනගෙන තියන්නේ. මේක කරන්න හොඳ නැහැ. මේක කරන්න හොඳයි. මේක කළොත් මේ වගේ ප්‍රතිපාක හම්බ වෙනවා. මෙහෙම හිතුවොත් මේ වගේ තමයි මම මේ වගේ හිත යන්නේ කියලා තමන්ගේ අර මේ දැනුම කියන එක ලබා ගන්නවා. දැන් මේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා accountants වෙනවා, engineers වෙනවා, doctors වෙයි. විවිධ අර සමාජ දාපු නම් තියෙනවා. එහෙම දැනුවක් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒකත් අදාළ කරගන්න පුළුවන්. මොකද ඒක ලෞකික දියුණුවට හේතු වෙන නිසා. මෙතන කියන්නේ බොහෝ ඇසූ පිරුතන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේ සමහර අය ඉන්නවා ඕන දෙයක් ඇබ්සෝබ් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දැනුම තියෙනවා. එය කලබල වෙන්නේ නැහැ. ශික්ෂණයක් තියෙනවා. මොනවාර කිව්වත් ඒක කලබල වෙන්නේ නැතුව අන්න ඇසූ පිරුතන් තියන අය. බාහු සච්ඡංච සිප්පංච. මේ විදිහට මේ බොහෝ ඇසූ පිරුතන් ඇති කෙනෙක් වෙන්න ඕන. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසිකිත. හික්මෙන්න ඕන. හික්මීම කියන එක හරිම වැදගත් කාරණයක්. ඔය මේ විනයෝ නාම ශාසනස්සය. ශාසනීය ආයුෂ තියෙන හික්මෙන ප්‍රමාණය. හික්මෙන් නැත්නම් අපි මේ ශාසනය ඉවරයි. ඊළඟට මේ තව තියෙනවා ඔය ඉස්කෝලවල පාඨවල ගහලා මේ විනය තමයි මේ ලබා ගන්න ඕනේ, හික්මෙන්න ඕන. ඒක විනය කියලා කියන්නේ මේ තමාගේ ඉන්ද්‍රිය, තමාගේ හිත පාලනය කරගන්න පුළුවන් ගතිය. ඇස කන නාසය දිව ශරීරය හරියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ තමාට තමා පාලනයක් තියෙන්න ඕන. හික්මිනවා කියන්නේ ඒකයි.
එතකොට බොහෝ අසුපිරුතන් දේවල් දැනගත්තට පස්සේ යාට ශික්ෂණයක් ඇති වෙනවා, හික්මීමක් ඇති වෙනවා. විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච ආවාචා. යහපත් වචන කතා කරන්න. දැන් තේරෙනවනේ දැන් මේ දක්වා ආපු ඒ කියන්නේ සම්මා වාචා කරන්න ඕන, කේලම් කියන්න බෑ, හිස් වචන කියන්න බෑ, පරුස වචන කියන්න බෑ. මේ වැඩකට නැති දේවල් කියන්න බෑ. එතකොට වැරදි වචනයෙන් කරන්න පුළුවන් වැරදි 4යි. ඒ වැරදි 4ෙන් අයින් වුණා හොඳ දේවල් 4ක් කරන්න පුළුවන්. සත්‍ය වාචා, සත්‍ය වචන කතා කරනවා. කේලම් කියනවා කියන්නේ මොකද්ද? ඔක කරලා තිබුණට අර්ථය දන්නේ නැහැ නේද? මොකද්ද කේලම් කියනවා කියන්නේ? ආවු නැගිව. ඔව් ඒක කිව්වම මොකද වෙන්නේ? අන්න හරි. කේලම් කියනවා කියන එකේ අර්ථය තමයි හොඳින් ඉන්න අය බිඳවනවා කියන එක. ඒක තමයි කේලමේ අර්ථය. එතකොට ඒකෙන් අයින් වුණා කියන්නේ මොකද්ද? අයින් වෙලා හොඳ දැන් බොරු කියන්නේ නැතුව දැන් බොරු කියන කෙනෙක් ඉන්නවා කියමු. එයා බොරුව කියන එක නතර කරනවා. හොඳයි. හැබැයි ඇත්ත කතා කරන්න ඕන. ඇත්ත කතා කරන්නත් ඕන කාලය, අර්ථය, ප්‍රයෝජනය බලලා. බුදුහාමුදුරුවෝ හැමතැනම ඇත්ත කතා කරන්න ගියේ නැහැ. රද්දනතු හිටියපු දැන් තියෙනවා. ඇත්ත කියන්න ඕන වෙලාවකුත් තියෙනවා. එහෙම තියෙනවා ඇත්ත කතා කිරීමේ ප්‍රොවිෂන්ස් තියෙනවා. ඊළඟට කේලම් කියනවා කියන්නේ අපි අර්ථ විග්‍රහ කරගත්ත කේලම් කියනවා කියන්නේ හොඳට ඉන්න අය බිඳවන එකට තමයි. ඒක නතර කළා මොකද්ද කරන්න ඕන? මිනිස්සු බිඳින්න නැති වෙන්න කතා කරන්න ඕන. ඒක තමයි මේ කේලම් කියනවා කියන එක අනිත් පැත්තේ තියෙන්නේ. ඊළඟට හිස් වචන කියනවා. හිස් වචන කියන්නේ කියලා ඉවරුනම අපි සමහරවිට පැයක් විතර කතා කරන මෙලෝ ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අර්ථයක් නැහැනේ. ඒකේ මෙලොවට අර්ථයකුත් නැහැ, පරලොවට අර්ථයකුත් නැහැ. ඉතින් ඒ වගේ ඒකට තමයි හිස් වචන කියලා කියන්නේ. පරුස වචන කියන්නේ මොකක්ද? කුණුහරුප කියනවා කියන එක නෙමෙයි. කුණුහරුපත් අයිති. පරුස වචන කියලා කියන්නේ හිත රිදෙන. හිත පීඩණයටපත් වෙන වචන කියන එකයි. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට කාට හරි කියනවා සැරෙන් කතා කරනවා කියලා. සමහරවිට පරුස වචනේ. harsh speech කියලානේ අපි ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ. harsh කියන්නේ කතා කළාම ශ්‍රවණය කරන්න බයටපත් වෙනවා නම්, පීඩණයටපත් වෙනවා නම්, හුස්ම ගන්න බැරි වෙනවා නම් පරුස වචන. එහෙන් බැලුවම පරුස වචන කියලා තියෙනවා නේ. නෑ? කුරු කියන්නේ බෑ. මුසාවාදා. පරුස වචන කියන්නේ කෙනෙකුට අපහසුතාවයටපත් වෙන හිත කීරික අයියෙන් කෑ ගැහුවොත් එහෙම අපේ භාෂාවේ තියෙනවා ටිකක් අපි අපේ සම්මතයක් එක තෝමු අර මෙලා අයියෙන් කිව්වොත් එහෙම ටිකක් හිත රිදෙනවා. ඒකට තමයි පරුස වචන කියන්නේ. ඒතර ඒකෙන් අයින් වෙලා කන්න බුදුහාම පාලි භාෂාව ලස්සන වචන දෙකක් තියෙනවා. කර්ණ රසායන මෘදු හිත නිකන් බොහොම නලවන වගේ එහෙම වචන තියෙනවා. ඒකෙන් කියන්නේ අර ලාමක වචන නෙවෙයි. මේක බොහොම ආදරණීය පුතේ. මයි පුතේ මෙහාට එන්න කිව්වම ටිකක් දරුවට මේ වරෙන් පුතේ කියලා ටිකක් කෑ ගැහුවොත් මේක අර කර්ණ රසායන නැහැ. මේ ප්‍රභාත් අයියා කොහොමද අද කියලා ඇහුවම ටිකක් ඒක හිතට සහනයක්. අපි සැරෙන් ඇහුවොත් මේකනේ එහෙම. එතන තියෙනවා අර ඒකයි අර මේ පරුස වචන කියලා කියන්නේ හැමතිස්සෙම හිත කීරි ගහිලා යන ඒ වචන. ඒකට සුභාසිතාච ආවාචා කියන දැන් ඕක මංගල කාරණයක් වෙන්නේ කොහොමද? ඒකයි හැමතිස්සෙම හිතන්න ඕන. මේක සුබ යහපත් එකක් වෙන්නේ මේ කටයුතු කොහොමද? දැන් ඔය පරුස වචනෙන් මිදිලා කේලම් කීමෙන් මිදිලා අර්ථ විරහිත කතා වලින් මිදිලා ඊළඟට පරුස වචනෙන් මිදිලා අනිත් පැත්තේ හතර ඔය විදිහට කළොත් එහෙම ඔයගොල්ලන්ට හැමතිස්සෙම මිනිස්සු ප්‍රිය වෙනවා. කොයි වෙලාවකවත් මිනිස්සු හිතන්නේ මේ මිනිස්සුන්ට මං අවඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ අසත්පුරුෂයයට පවා හිතෙනවා මේ මිනිස්සුන්ට මං අසත්පුරුෂකමක් කරන්න හිත දෙන්නේ නැහැ. මොකද අර මිනිස්සයා හැමතිස්සෙම හොඳට කතා කරලා තියෙනවා, පිරිසිදුව කතා කරලා තියෙනවා, කාරුණිකයි. කොයි වෙලාවකවත් මේ ඉන්න තැනකට නැති තැනකට එහෙම අවඩක් කියලා නැහැ. ඒ නිසා ඔහු හැමතැනම සුරක්ෂිත වෙනවා. ඔහුගේ වචනය හැමෝම පිළිගන්න බලනවා. එයාගේ වචනේට ස්ථිර බවක් එනවා. දැන් උදාහරණයක් ඇරෙන්න අපි කවුරු හරි ගැන හිතන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කවදාකවත් බොරු කියන්නේ නැහැ කියලා හිත එහෙම කවුරු හරි ඉන්නවද? කවදාකවත් කේලමක් කියන්නේ නැති කෙනෙක් කියලා. එහෙම ඇයි අපිට අදහස් ඇවිල්ලා තියෙන්නේ?
එයා එහෙම ජීවත් වෙලා තියෙන නිසා. එතකොට මේ දැන් බලන්න බෝසතාණන් වහන්සේ බුදු වෙලා ඉසිපත්තනේට එනකොට පස්වග මහණුන් හම්බ වෙන්න බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා අරගොල්ලෝ පිළිගන්නේ නැහැ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියනවා මම කවදාක්වත් බොරුවක් කියලා දිනනවා. අන්න ක්ලික් වුණ තැන. පස්වග මහණුන්ට තේරෙනවා සිදුහත් කුමාරයා කවදාක්වත් අසත්‍ය ප්‍රකාශ කළා නැහැ. කාගේවත් හිතර දෙන දෙයක් කියලා නැහැ. ඒකෙන් තමයි බුදු බව පිළිගන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ තමයි බණහන්න වාඩි වෙන්නේ. ඉතින් ඒක හරීම වටින දෙයක් සුභාසිතාචාරය. ඉතින් ඒ බොරු නොකිය, කේලම් නොකිය, හිස් වචන නොකිය අපි අතර යාළුවෝ ඉන්නෝ එහෙම. අපිට බුදුමාකාරයේ මේ දැන් ඕක වෙන්නේ අපිට මොනවා හරි මානසික කඩාවැටෙනකම් අපිට මතක් වෙන්නේ මෙයා. අනේ මෙයාට කතා කරන්න ඕනේ. මොකද එයාගේ වචනයත් හරිම අහගෙන ඉන්න එකත් අපිට ප්‍රමාණයි. ඒ මොකද එයා කවදාකවත් බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒතර බලන්න එයාට ඒ කොච්චර වටිනාකමක් අපි දීලා තියෙනවද කියලා. ඒ වගේම තමයි අපි මේක සුභාසිතාච ආවාචා කරනකොට අපි ප්‍රබල කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඕක එන්නේ අර මුලේ අසේවනාච අසත්පුරු ශාස්ත්‍රයෙන් මිදිලා සත්පුරු ශාස්ත්‍රයේ පටන් අරගෙන පිදියුත්තම් පුදන්න පටන් අරන් ඊළඟට සුදුසු ප්‍රදේශයක වාසය කර ඒ කරුණු ටික ගලපාගෙන එනකොටයි මේවත් හරියන්නේ. ඒකයි මම කිව්වේ මෙතන පටිච්ච සමුප්පන්නව කියන හේතුඵල සම්බන්ධතාවයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් තව ටිකක් ඉස්සරහට යමු. මොකද මේ කාල වේලාවත් පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා ඊළඟට එන්නේ මොකද්ද? මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ. මග මේ එතකොට මාතා පිතු උපට්ඨානං මව්පියන්ට උපස්ථ මේක මේ ධර්මයේ තිබෙන ඉහළම ගුණාංගයක්. කියන අම්මට තාත්තට සලකන්නේ නැති දරුවා ගෙන් වෙන කිසිම ගුණධර්මයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක අපි පිළිගන්න එකක්. ඒක ලෞකික සම්මාදිට්ඨියේ තියෙන එකක්. සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට මව ඉන්නවා පියා ඉන්නවා කියලා ඒ දෙන්නට සලකනවා කියන එක ලෞකික සම්මාදිට්ඨියේ කොටසක් හැටියට සලකනවා. ඒකට මව්පියන්ට සලකන දරුවා. ඒතකොට මේ දරුවෙක් කියන්නේ කියන්නේ. ඒතකොට හැම දැනට ඉන්න අම්මලා තාත්තලා කවුරුත් දරුවෝ විදියට ඉඳලා තියෙනවා. ඒකේ අම්මා තාත්තා නැති වුණාට ඒගොල්ලෝ දරුවෝ කියන රෝල් එක ප්ලේ කරලා තියෙනවනේ. ඒකේ මියගිය අම්මා තාත්තට සිහිපත් කරන්න මල් තියෙනවා. මේ අම්මා තාත්තා ගැන මතක් කරලා පොදු වැඩ කටයුතු කරනවා. පන්සල් යනවා, පල්ලි යනවා. එහෙම ඒකත් අම්මා තාත්තට සැලකීමක් තමයි. ඒගොල්ලෝ. ඒතකොට ජීවත් වෙන අම්මලා තාත්තලාට යම් යම් අවස්ථා පාවිච්චි කරලා අපි සලකාගෙන බලාගෙන කරගෙන යනවා. ඒකේ එක සුබ කාරණයක්. ඒක සමාජය පිළිගන්නවා. ඒතකොට මේ මිනිස්යාට ඒ දරුවට මේ ළමයි හරි ෂෝකේ අම්මා තාත්තට සලකන විදිය බලන්න කියලා අපි කතා වෙනවා. ඒකයි ඒක සුබ කාරණයක් වෙන්නේ. මාතා පිතු තව ගොඩක් දේවල් තියෙනවා. පුත්ත දාරස සංඝෝ ඊළඟට කියනවා අඹදරුවන් අඹුත සංග්‍රහ කිරීම. අඹදරු කියලා කියන්නේ අඹුව කියලා කියන්නේ භාර්යාව ස්වාමි පුරුෂයා දෙන්නමයි තියෙනවා. ඊළඟට දරුවෝ. ඒකට පවුලක් හැටියට තමන්ගේ භාර්යාවට සැලකීම, ස්වාමි පුරුෂයාට සැලකීම, දරුවන් ආදරෙන් රැක බලා ගැනීම මේක එක මංගල කාරණයක්. මේ ගිනි දැන් විසාකාවට කියන්නේ ගෙදර ගිනි පිට දෙන්න එපා, පිට ගිනි ගෙදරට ගේන්න එපා කියලා. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. දැන් පවුලක් හැටියට වැඩ කරනකොට තමන්ගේ පවුල ඇතුලේ සාමය සතුට අවබෝධය තියෙනවනම් ඒගොල්ලොන්ගේ අතින් සමාජයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි පවුලේ අසාර්ථක වෙලා බැනගෙන ගහගෙන ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් සැකයෙන් පසු වෙනකොට හැමතිස්සෙම ඒ පුද්ගලයාට ගින් අනිත් අයට වෙන්නේ හානියක්. මොකද හැමතිස්සෙම කේන්තියෙන් එපා වෙලා නින්නේ. ඒකයි මංගල කාරණයක් වෙන්නේ. මේ අමුදරුවන් ඒ කියන්නේ පවුලක් හැටියට සතුටින් ජීවත් වෙනකොට ඔවුන් සුවපත් වෙනවා. ඔවුන් නිරෝගීමත් ශරීරයත් ඔවුන් නිරෝගීමත් හිතක් තියන අය ඒ අයගේ බලය වැඩි. ඒ අයගේ වටිනාකම සමාජයටත් වැඩි. කිසිම හානියක් සමාජයට වෙන්නේ. ඊළඟට මේ නිවැරදි කටයුතු මේ කියන්නේ නිවැරදි කටයුතු තීරණය කරගන්නේ අපි ඇත්තටම න්‍යායක් පාවිච්චි කරනවා. මට යහපත්ද මේක අන් අයට යහපත්. මට කියනකොට තනියෙන්ම පවුලේ වෙන්න පුළුවන්. ඊළඟට පවුල අපි තමා කියනකොට පවුල ඊළඟට සමාජය. එහෙම ගන්න පුළුවන්. මේ හැමෝටම කරදරයක් නැති බාධාවක් නැති කටයුතු ක්‍රියා තමයි අපි තෝරගන්න ඕනේ. දැන් ඔය සමහර ලාවට
මේ අපි තෝරනවා අපිට විතරක් හොඳ ඒවා මට විතරක් හොඳ ඒවා. එතකොට අනිත් අයට මොන වුණත් කමක් නැහැ කියලා ඒව වැරදි. ඒකෙන් වෙන්නේ අපිට තරහකාරය ඇති වෙනවා, ඊර්ෂ්‍යාකාරය ඇති වෙනවා. අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන. මා කිසිම වෙලාවක මා කරන්නා වූ කටයුත්තක් තවත් කෙනෙකුට අසන්තෝෂය පිණිස හිතාමතා මම මෙහෙම ප්ලෑන් කරන්නේ නැහැ. හැබැයි ඒක වෙන්න පුළුවන්. දැන් බුදුහාඳුරුන්ට උනත් හතුරු හැදුණානේ. බුදුහාඳුරු සරියුත් හාඳුරන්ට මුගලන් හාඳුරන්ට හතුරු හැදුණානේ. මොනවත් කරලා කාටවත් නෙයි. හරි දේ කියා දීලා. ඒ වගේ තත්ත්වයන් වලදී අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේ අපි හැමතිස්සෙම හිතන්න ඕන හොඳ දේ යහපත් දේ අපි කරන්නේ. හැබැයි කිසිම වෙලාවක තව කෙනෙකුට බාධාවක්, හිරිහැරයක්, පීඩනයක් නොවන විදියට කියලා ඒ විදියට සලකන්න ඕන. ඊළඟට මොනවද තියෙන්නේ? දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ. දානංච දන් දීම කියන එක කරන්න ඕන. දන් දෙනවයි කියන එකෙන් දුප්පත් වෙන්නේ නැහැ. මොකද දෙනවා කියන එක දෙන්නේ තමාගෙන් පිට කෙනෙකුටනේ. ඒක අනිත් අයත් පුරුදුනොත් එහෙම මොකද වෙන්නේ? තමාටත් ලැබෙනවා. ඒ නිසා කොයිලාවකත් මේ ලෝකේ මේ තමා සන්තක දෙයක් තවත් කෙනෙකුගේ පරිහරණය පිණිස යහපත පිණිස දෙනවයි කියන තැන තමාට හිස්වීමක් කියන එකක් වෙන්නේ නැහැ. ඒක තමාගේ මොකද මානසික සුවය පිණිස දීර්ඝ කාලයක් යහපත පිණිස හේතු වෙනවා. ඒ නිසා දානය කියන එක මිනිස් ඉතිහාසයේම යහපත් ක්‍රියාවක් හැටියට බාර අරගෙන තියෙනවා. සත්ව ලෝකිත් ඔක තියෙනවා. සතුනුත් තමන්ගේ වර්ගයේ අයට කන්න බොන්න ඉඩකඩ සලස්සනවා. ඒක තිරිසන් සතුන් ළඟත් තියෙනවා. දැන් කුරුළු මවක් පියෙක් නම් කෑම ගෙනල්ලා අර ළමයින්ට දෙනවා. ඊළඟට තව සමහර සතුන් ඉන්නවා තමන් කන්න ගෙනල්ලා දානවා අනිත් අයට කන්න. ඊළඟට ඔය පැක් විදියට හන්ටිං කරන සත්තු ඉන්නවා මේ අනිත් එක්කිනාට කන්න ඉඩ කඩ සලස්සනවා මරලා දෙන්න. ඉතින් මං කිව්වේ දානය කියන එක ඒක නෙමෙයි. නමුත් දන් දෙනවයි කියනකොට අපිට අපෙන් යමක් යනවා වගේ පෙනුනට අපිට ඊට වඩා විශාල දෙයක් ලැබෙනවා. දානන්ත ධම්මචර්යාද ධර්මයේ හැසිරෙන්න ඕනේ. දැන් ඔය මුලින් ඉඳලම කියපු දේවල් ධර්මයේ තමයි. හොඳ දේවල් අපි වල තුල ජීවත් වෙනවා කියන එක ධම්මචර්ය කියලා කියන්නේ. ඔය සමචර්යා, විසමචර්යා, අධම්මචර්යා, ධම්මචර්යා කියලා කතා කරනකොට ඔය සීලයට සම්බන්ධ දේවල් තමයි අපි කතා කරන්නේ. සමචර්යා කියලා කියන්නේ අපි ධම්මචර්යා කියලා කියන්නේ යහපතේ අපි හැසිරෙන. අධම්මචර්යා, විසමචර්යා කියලා කියන්නේ අධාර්මික විසම වූ ගති වල අපි පිළිතරයි කියන්නේ. ඒතකොට දානංච ධම්මචර්යාච ධර්මයේ තුල හැසිරෙන්න ඕන. අර කියපු හොඳ අර දේවල්ම තමයි. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ. ඥාතීන්ට සංග්‍රහමාන බුදු සත්කාර පවත්වන්න. මේ ලෝකේ තනියෙන් ජීවත් වෙන්න බෑනේ. දැන් අපිට නොයලැක්විය හැකි ඥාති පිරිසක් ඉන්නෝනේ. තමන්ගේ භාර්යාවගේ පැත්තේ අම්මලා තාත්තලා සහෝදරාදී ඥාති පිරිස. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පැත්තේ අම්මලා තාත්තලා සහෝදරාදී ඥාති පිරිස. ඊළඟට තමන් එකට වැඩ කරන, එකට ජීවත් වෙන, තමා වෙනුවෙන් පෙනී හිටින එහෙම කියලා ඥාති හිත මිත්‍ර කියලා කොටසක් ඉන්නවා. ඒ ඇයට වරින් වර සංග්‍රහ කරන්න ඕන, සාතු සප්පායම් කරන්න ඕන, හොයලා බලන්න ඕන. ඒක ඊටාම් වටිනවා. මොකද මේ අපි කියන තමා කියන කෙනා හරිද වැරදිද කියලා තීරණය කරගන්න කෝව තියෙන්නේ ඥාති හිත මිත්‍රාදීන් අතර. ඔය මංගල කර්ණීයමිත සූත්‍රයේ තියෙනවා එක කතාවක් මේ නචකුද්දං සමාචරයේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙයෝ කියලා. ඒ කියන්නේ මොකද්ද? හැමතිස්සෙම සමාජයේ වැඩිහිටි, ගුණගරුක, ඥානවන්ත අය තමන් ඇසුරු කරන්න ඕන. මොකද තමන්ගේ අඩුපාඩු වෙන්නේ එතකොට. අපේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩුවක් හැටියට පේන්න පටන් ගන්න අපි ඇසුරු කරන වටිනා කියන මිනිස්සුත් එක්ක ඉන්න කොටයි වෙන්නේ. ඒගොල්ලෝ අපිට නිහතමානීව පෙන්නලා දෙනවා, පෙනෙන්න සලස්සනවා මේක ඔයාගේ හදාගන්න. මේක අඩුපාඩුව. ඒගොල්ලොත් ඇවිල්ලා තියෙන්නේ එහෙමයි තැන්ට. එතකොට මේ ඥාතීන්ට හිත මිත්‍රාදීන් ඉන්නවයි කියලා කියන්නේ ඇත්තටම ලොකුම සම්පතක්. වටිනා දෙයක්. සමහර පවුල් ඉන්නවා අපිට කවුරුත් ඕනේ නැහැ අපි මෙහෙම ඉන්නමු කියලා. අර පතෝල වගේ. පතෝල හොඳ කෑමක්. ඒනට ලොකුවට ප්‍රෝටීන් විටමින් ඕවා මේව නැහැනේ. ඒගොල්ලන්ගේ ජීවිතේ මේ ආලෝකමත් වෙන්නේ ඥාති මිත්‍ර මිත්‍රාදීන් ඉන්නවයි කියන එක හොඳ අය ඇත්තටම වටිනවා. සතුටක් ඒක. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ. ඔව් නිවැරදි කියන්නේ මේ සමාජයේ තියෙනවා
මේ වැරදි අසභ්‍ය වැරදි කියන ක්‍රියා සතුන් මරණ එක හොරකම් කරන එක ඔය වගේ සඳහන් කරලා තියෙන ඒ වගේ ඊළඟට වැරදි රස්සා තියෙනවා. වැරදි ඒවා මිනිස්සු කරනවා තමයි. හැබැයි ඔබ බුදුමගේ යනවා නම් ඒක අත්හරින්න ඕන. හැබැයි බුදුහාමගේ සමාජයේත් මිනිස්සු ඒව කරන්න දෙයක් නැහැ. බුදුහාමට කරන්න දෙයක් නැහැ ඒකට. රජතුමා හම්බෙලා මෙතනින් පස්සේ සත්ව හිංසනය සම්පූර්ණ නැති කරන්න, හොරකම නැති කරන්න මම ඔබතුමත් එක්ක මේ ගිවිසුම එහෙම කරන්න කියන්නේ නැහැ බුදුහාම. රාජ්‍යපාලනේ හැටියට තිබ්බා. බුදුහාඳුරෝ කියන්න තියෙන සත්‍ය මිනිසුන්ට කිව්වා. රජවරුන්ගේ පාලනයට ඇගිලි ගහන්න ගියේ නැහැ. හැබැයි න්‍යාම ධර්ම දේශනා කළා. රජවරු මෙහෙම තමයි කටයුතු කරන්න ඕනේ. එහෙම කළොත් රටවැසියා සුවපත් වෙනවා. රජවරු මෙන්න මේ කරුණ ටික පිළිපදිනවා නම් ඔවුන් සුවපත් වූ වෙනවා. ඔවුන්ගේ පල්ලෙහා පාලිතිය සුවපත් වෙනවා කියලා එහෙම කරුණු කිව්වා. ඉතින් මේ නිවැරදි ක්‍රියා අපි තෝරගන්න ඕන කාටවත් හිංසා පීඩා වෙන්නේ නැති විදිහට රස්සා කරගන්න එක, රස්සාව තීරණය කරගන්න එක. ඒ සඳහා සුදුසු කෙනෙක්. දැන් මේ දක්වා ආවනම් අර මුල් කරුණු ටික අපි පිළි අරගෙන ඉන්නේ. ඒ නිසා හරිම ලේසි මේ හරිය හැසිරෙන්න. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ. ඊළඟට කියනවා ආරති විරති පාපා. ආරති කියලා කියන්නේ මේ නරක වැඩවලින් අයින් වෙනවා. නරක ක්‍රියාවලින් අයින් වෙනවා. මොනවා හරි නරකක් තියෙනවා නම් සමාජ සම්මතයේ තියෙනවා නරක දේවල්. ඒ දේවලින් ආරති වලකිනවා. ආරති විරති පාපා. පව්කම් වලින් දැන් පව කියලා පින කියලා දෙයක් තියෙනවානේ. ඒක බඳින්නේ පෙර භවයයි මේ භවයයි එක්ක. එහෙම බඳින්නම ඕනේ නැහැ හැමතිස්සෙම. නමුත් ඒකත් කොටසක්. පව් කියලා කියන්නේ විපාක වශයෙන් නරක ප්‍රතිඵල ගෙන දෙන දේවට අපි පව් කියලා කියනවා. සතෙක් මැරුවොත්, හොරකමක් කළොත් සම්ප්‍රායික විපාකයන් තිබෙනවා. ඒ කියන්නේ අද කාලේ සතෙක් මරලා අහුනොත් එහෙම භූමියෙක් නෙමෙයි. එකක් සතෙක් තමයි. උනාට දැන් කිසි ග්‍රැවිටි එකක් සම්ප්‍රායික වශයෙන් කියන්නේ සම්ප්‍රායික වශයෙන් කියන්නේ දිට්ඨ ධම්ම විද්‍යාවෙන් ලැබෙනවා. ඊළඟට හොරකමක් කළොත් ඒකේ විපාකය. එතකොට අර මේ මොනවාද මේ පාප කර්ම වලින් ඒ වගේ දේවල් වලින් අයින් වෙන්න ඕන. ආරති විරති පාපා මජ්ජපානාච සංයම. මත්පැන් පානය කිරීමෙන් අයින් වෙන්න ඕන. මොකද ওই මත්පැන් පානය මේ ඕවර් ලිමිට් යනවා කොහේ පටන් ගත්තත් සමහර පවුල් විනාශ වෙනවා ඔකේ. මොකද මේ ඒකේ මත්ද්‍රව්‍ය වලත් එක එක දේවල් තියෙනවානේ. සුරා කියලා කියනවා, මේරේ කියලා කියනවා. සුරා කියලා කියන්නේ තමා විසින් තමන්ගේ ස්ථානේ සකස් කරගන්න. මේරේ කියලා කියන්නේ ඒවා පිටින් ගන්නවා හොඳට ඉඳලා පෙරලා හිම කරලා දෙන්න. කොහොම හරි ඕවා ගන්න පටන් ගන්නකොට දිගට ඇබ්බැහි වෙලා මිනිසුන්ගේ තිබෙන සාමාන්‍ය ගති, ශාරීරික ගති ලක්ෂණ නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රශ්න පැනනගිනවා. ඒ නිසා කොයිලාකවත් මත්පැන් පානය කරන එක හොඳයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ කොහොම මොන විදියකවත් හොඳයි කියන්න බෑ. මම දන්නේ නැතුව කියලා මේ කියන්නේ මිනිස්සු කරනවා තමයි ඒක. හැබැයි ඒක ධර්මානුකූලව කොවිලාකවත් හොඳයි කියලා පෙන්වන්න බෑ. මෙන්න මේ ධර්ම කාරණේ මට වැඩිපුර පුරුදු කරන්න පුළුවන් බිව්වම කියලා එහෙම එකක් පෙන්වන්න බෑ. එහෙම පෙන්වන්න බෑ. හැබැයි ලෞකික ජීවිතේට වටිනාකම් ඒ වගේ තියෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ධාර්මික ජීවිතේ. මජ්ජපානාච සංයමෝ. ඒකෙන් ඊළඟට කියනවා ගාර වෝච නිවාතෝච සන්තුට්ඨීච කතන්‍යුතා එහෙම කියලා කියනවා. ඊළඟට ගරු කළ යුත්තන්ට නැවත කියනවා ගරු කරන්න කියලා. පිදි යුත්තන් අතර නවනතර දෙකක් තියෙනවා. අපි පුදනවයි කියන්නේ කෙලෙස් රහිත අය. පුදනවයි කියන එක. ඒ කියන්නේ අපිට වඩා ඒක ගරු කළ යුත්තන් කියලා කියන්නේ වෙනම කතාවක්. අපි යාට ගරුත්වයක් ලබා දෙනවා. දුවට ගරුත්වයක් ලබා දෙනවා, පුතාට ගරුත්වයක් තියෙනවා. ඒක ළඟට ගුරුවරයාට ගරුත්වයක් තියෙනවා. සමාජ වැඩිහිටියන් ඒව තමයි අපි කියන්නේ මේ. ගාරවෝච නිවාතෝච ඊට පස්සේ මේ හැමතිස්සෙම නිවීමෙන් කටයුතු කරනවා. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතන්‍යුතා මේ සතුටින් ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි කියන සන්තුට්ටි පරමන්දනම් කියලා කියනකොට ඒකේ තියෙනවා යම් කොටස් ලද දෙයින් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ලද දෙයින් සතුට වෙන කියන තමන්ගේ ඇඳුම් ගැන, තමන්ගේ ආහාර පාන ගැන, තමන්ගේ නිවාස ගැන, තමන් පාවිච්චි කරන එකී නොකී දේවල් හැම එකක් පිළිබඳව තෘප්තිමත් භාවයක් තියෙනවා. දැන් සමහරවිට අපි කෑම ගැන සතුට වෙන්නේ නැහැ. මට මදි මේක. මීට වඩා හොඳ නැද්ද? දැන් ගෝලා තේරුම් ගන්න මේක
කෑම කියන එක තමයි ලෝකේ තියෙන ලොකුම දේ. පිළිගන්නවද? කන්න නෙමෙයි කාලා බීලා ඉන්න නෙමෙයිද මේ ඇඳලා කරලා ඉන්න නෙමෙයිද මේ ඔක්කොම කරන්නේ? නැද්ද? එහෙනම් රසන කර ඉන්න පුළුවන්. ඒකට තමයි ආහාරය තමයි පුද්ගලයාගේ සබ්බේ සත්තා ආහාරට්ටිතික. සියලු සත්ත්ව ආහාරය මතයි යැපෙන්නේ කියලා බුදුහාරු කියලා තියෙනවා. ඒ කියන්නේ ආහාර කියන්නේ කටින් දාලා විකල කණේ විතරක් නෙමෙයි. ආහාර ඊළඟට ඒවා ඊළඟට දුම් පැලඳුම් නිවාස මේ ඔක්කොම එක කොටසක තියෙන්නේ. එතකොට මේවා හරිය මේවා ගැන සතුටු වෙන්න පුළුවන් නම් ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ. මට හම්බුනේ මෙච්චරයි මම සතුටු වෙනවා. දැන් කුස්සියට ගිහිල්ලා මේ උයලා තියෙන්නේ දේවල් බෙදාගෙන සතුටු වෙනවා. චුට්ටයි තිබ්බ එහෙම නැත්තම් සීතල කමන්නේ මේක හොඳයි මට. ඊළඟට තේ එකක් ගෙනත් ගන්න. පූ මේකට මදිනේ මේකට දාන්නකො ලෝභ නැතුව. එහෙම කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා. ඊළඟට Tamanට ලැබුණේ මොකද්ද? ඒ දේ සතුටෙන් බාර ගන්න. මේ ලද දේ සතුටු වීම ඊටත් එහා යනවා. මම මේ වේපරේ මට ලකුණු මෙච්චරයි හම්බෙලා කවන්නේ. මම සතුටු වෙනවා. මම වැඩ කරපු විදිය මේ. ඊළඟට මේ බස් එකේ යනවා. හිටගෙන නියන්න වෙන්නේ මට ලැබුණේ මේකයි. සතුට. හැම තැනම Taman මේ කේස් එකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ බලන්න මිනිස්සු මේ ගුණධර්ම වලින් ඈත් වෙලා තියෙන විදිය. එන මංගල සූත්‍රය කියනවා තමයි. ඒ වුණාට දැන් මේ කියපු කරුණු ගොඩාක් කියව නැහැ කියන එක පේනව නේද? හැම තැනම ගහ ගන්න යනවා. දැන් මිනිස්සු හිතනවා බොරුව අසත්‍ය දැක්ක ගමන් එතෙන්ට බනින්න ඕනේ කියලා හිතනවා. ඒක වැරදි. ඒ කියන්නේ මිනිස්සු අසත්‍ය දැක්ක ගමන් බොරුව දැක්ක ගමන් ඒක වෙනස් කරන්න ඕන කොහොම හරි වෙනස් කහලා හරි වෙනස් කරන්න ඕනේ කියලා එහෙම ගන්නෑ. ඒ කියන්නේ එහෙම හිතනවා කියන්නේ තමයි ඉවසීමක් නැහැ කියන්නේ. සමාජෙ පේනවනේ එක එක දේවල් මේ නිසා එහෙම වෙන දේවල්. ඉතින් දැන් ඔය මේ මේ මොකක්ද අපි කිව්වේ සතුටුටි. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්කම තියෙනුනේ. ඒකෙන් කියන්නේ නෝන්ජල්කම කියන එක නෙවෙයි උත්සාහ කරන නැහැ කියන එක නෙමෙයි ඒක කියන්නේ. උත්සාහයට සාපේක්ෂව මට මේ දේ ලැබුණා මම සතුටුයි. මම මෙහෙම කළේ නැහැ ඒ නිසා තමයි මට මේක හම්බුනේ සතුටු වෙනවා. ඊළඟට ගෙන් අතරින් ඇතුළු වෙනකොට ඇතුළු ඉන්න කෙනා බැනගෙන එනවා මොන හරි කරේ නෑ ඔයා කියලා. ඒ වෙලාවෙ ඉතින් මම කළේ නෑ අනිවාර්යයෙන් ඉතින් මට බැනුම ඩිසර්ව්. ඒක වාරවරින් ඉන්න ඕන. ඉතින් මම කරපු නැති නිසානේ බලින්නේ. ඒක ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ Tamanට ලැබුණේ මොකක්ද ඒක බාර ගන්න. ඉතින් මේ ගාරවෝච නිමාතෝච සන්තුට්ඨීත කචන්විත කාලේන ධම්ම සවණ සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ වයසට යනකම් ඉඳලා නෙමෙයි ඉතින් කියන්නේ. සමහර විටන මේ වයසට ගියාම තමයි බනහන්න සුදුසු මොකද හැමදේම කරලා සාමාන්‍ය අපේ මනුස්ස ජීවිතේ තියෙනවා මේ වයසට යනකොට පොඩි කාලේ තරුණ කාලේ කරන දේවල් කරන්න උවමනාවක් නැති වෙනවා. එතකොට නැචරලි නිකන් සංවර බවක් ඇති වෙනවා. ඒක වැඩක් නැහැ. ඒක නිකන් අර නොහැකියාව නිසා නතර වෙච්ච වැඩක්. එතකොට අර නිකන් අපි කොහොමත් එතකොට අර ගියාම ඉන්ද්‍රිය සංවරයක් වගේ පේනවා. ඒක අවබෝධයෙන් වෙච්ච වැඩක් නෙමෙයි. ඉනැබිලිටි එක නිසා වෙච්ච වැඩක්. එතකොට මේ බනහන්න ඕන අපේ හිතේ මේ ගින්නක්, පීඩනයක්, අසන්තෝෂයක්, අවපාතයක් අපිට තේරෙනවා නම් අපිට ඉම්බැලන්ස් එකක් තේරෙනවා නම් අන්න යා සුදුසුයි බනහන්න. මොකද බන තුල නියම ධර්ම දේශනාව තුල පුද්ගලයාට කේන්ති ගන්න අවස්ථාවකුත් නැහැ, ඊර්ෂ්‍යා කරන අවස්ථාවක් නැහැ, අනිත් එක්කෙනා ඉක්මවා යන අවස්ථාවක් නැහැ. තමන්ගේ හිතේ දක්ෂතා ඇති කරගන්න තමයි බන තුල කියන්නේ. ඒකට තමයි සද්ධර්ම දේශනාව කියලා කියන්නේ. ඇත්තටම බුදුහාමගේ බන කියනකොට මේ විකාරකයක ඉන්න ඕනේ නැහැ. බුදුහාමගේ ධර්මයේ ඕන තරම් වැදගත් කරුණු දෙනවා මනුස්ස ජීවිතේට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කියන්නත් ඕන තව කෙනෙක් හියුමිලියේට් වෙන්නේ නැති වෙන්න. බුදුහාඳුනගේ දේශනාවල කොහෙවත් තියෙනවද එක එකිනාට බඩිනේවා. බුදුහාමගේ දේශනාවරම් බලන්න ඕන එක. ත්‍රිපිටක ධර්මයේ තුල කරපු දේශනාවල කොහෙවත් මේ බයින් එකක් තියෙනවද බුදුහාමුදුරුවෝ? අහගෙන ඉන්නකොට මිනිස්සු හරි කැමැත්තෙන් ආසාවෙන් අහගෙන ඉඳලා බුදුහාමුදුරන්ට ඇලෙන්නෙත් නැහැ. අවසානයේ Taman හැදෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝගේ දේශනාවල තියෙනවද රජතුමාගේ ප්‍රශ්න ගැන කතා කරලා
බැන බැන ඉන්න මේ රජතු එහෙම නැහැ. මේ බුදුහාඳුරු කතා කරන්නේ සැබෑ ලෙසම මිනිස්සෙක හිතේ. මම එක වෙන දවසක කියන්න බුදුහාඳුරන්ගේ බුදුහාඳුරු දේශනා කරන හෝ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් ධර්ම දේශනා කරනකොට හිත මූලික කලබලකාරී තත්ත්වයෙන් තියෙන්නේ. ධර්ම දේශනා අවසාන වෙනකොට මේ මිනිස්සගේ හිත සතුටු වෙලා සංසිඳිලා එක්තැන් වෙලා අර ආවේ ප්‍රශ්න ගොඩක් එක්ක. හැබැයි නැගිටින්නේ අනි කොච්චර එකක්ද කියලා හරීම හිත සතුටටපත් වෙලා. ඒක තමයි බුද්ධ දේශනාව. කාගේවත් අඩුපාඩු පෙන්නලා දීලා තරහ ගන්නවල එහෙම කරන්නේ අවසන්නේ. ඊළඟට ලාමක අදහස ඇති කරන්නේ නැහැ. අද කාලේ සින්දුගේ කිය බණ කියන අය ඉන්නවා. විවිධ ඒ බුදුබණ නෙමෙයි ඒවා. ඒ වගේ තියෙන්නේ හරිම ලාමක දේවල් තියෙන්නේ. ඒ ඔයගොල්ලෝ සද්ධර්ම දේශනා කියන ඒවාත් තේරුම් ගන්න ඕන. ඒක වෙනම සාකච්ඡාවක් කරන්න ඕන එක. මොනවද සද්ධර්ම දේශනා කියන්නේ? මොනවද එසේ නොවන්නේ කියලා. ඉතින් සුදුසු කාලේ බණ අහනවයි කියනකොට Tamanට දැන් බඩගින්න එනකොට අපිට තේරෙනවනේ නේ. පිපාස එනකොට තේරෙනවනේ. ඒ වගේ මේ ධර්මයට බැසගත්ත කෙනෙකුට මම අද බණක් අහන්න ඕන. මම සියලු වැඩ නතර කරලා මම බණක් අහන්න. කියලා මොකද ඒක දැනෙනවා Tamanට. Taman කාලයකින් මේ යම් කිසි හිත නිවෙන දෙයක් හිත ගැඹුරු සමාධියට යන මොකක් හරි මං අහන්න ඕන කියලා හිතලා එහෙම අහනවා. ඒක වටිනාකම දන්න කියලා. කාලේන ධම්ම සාකච්ඡා. එහෙම නැතුව මේ කටින පිංගම් කාලේ තමයි සුදුසු කාලේ. එහෙම ගන්න නැහැ. ඒක පුද්ගල බද්ධයි. ශෝකය කනගාටුව වැඩි වෙනකොට ධර්මයේ තුල තිබෙනවා ඒකට අවශ්‍ය කරන කරුණු අන්න මම ඊට අහනවා කියවනවා. ඊළඟට දැන් මගේ හිත සුවපත් මං තව දේවල් කරන්න. එතකොට හැම කාලෙම බැලුවම එහෙම සුදුසුයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග යහපත් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මේ විදිහට දේශනා කරපු එක මම මේක අහනවා. අහලා මම ප්‍රයෝජනයක් ලබනවා කියලා එහෙම හිතලා ළමයෙක් වේවා වැඩිහිටියෙක් වේවා සුදුසු කාලය කියන්නේ ඒකයි. තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන අර කිව්ව ඉන්ද්‍රිය බල ධර්ම උද්දීපනය කර ගන්න. ඒවා වැඩි වෙනකොට හිතේ අරව ඉන්නේ නැහැ. දැන් වතුර මේ විදුරු වර්ගේ මේකට මේ ජිල් බෝල ටික මෙහෙම දාගෙන ගියොත් වතුර වලට මොකද වෙන්නේ? එළියට එනවා. ඒ වගේ තමයි ධර්මයේ එක එක හැමතිස්සෙම හිතේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අධර්මයේ කියන එකට හිතක් හිතේ ඉදෙන්නේ නැහැ. මෛත්‍රිය කියන එක හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනකොට තරහ කියන එක සේයාවක් වෙන්නේ නැහැ. මොකද ඉඩක් නැහැ හිතේ. ස්පේස් එක යනවා අරකට. ඉතින් කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුතුමන්. ඊළඟට කන්තිච සෝව චස්සත. කන්තිය කියලා කියන්නේ මොකද්ද? ඉවසන මේ ශාන්තිය කියන එක. ඒක ඉවසීම මේ තමන්ගේ සිත තුළ තියෙන ඉවසන ගතිගුණය හැමතිස්සෙම පුරුදු කරන්න. මගේ ඉවසීම සීමාව පැන්න කියලා නේ කියන්නේ. ඉවසන්න බැරි අය නිතරම කියන කතාවක් තමයි ඒකට සීමාවක් දාගන්න. ඉවසීමට සීමාවක් දාගන්නවා. ඒක තමයි ඉවසන්න බැරි අයගේ තියෙන ලක්ෂණය. ඉවසීම සීමාවක් නැහැ. ඉවසලා බැරිද නම් මොකද කරන්න ඕන? තව ඉවසන්න ඕන. ඒත් බැරි වුණොත් ඒත් ඉවසන්න ඕන. එහෙමත් බැරි වුණත් එතනක් තියෙන ඉවසන එක තමයි. ඒ නිසා කන්ති මේ ඉවසීම කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඊළඟට මේ එම ඉවසලා කන්තිච සෝවචස්සත සමනානංච දස්සන. ඒක කියනවා මේ සුවච බව කියලා. කන්තිච සෝවචස්සත ඒක කර්ණිමිති සූත්‍රයේ සුවච බව කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ තියෙනවා මේ අර සුවච භාවයේ අනිත් පැත්ත තමයි කටෝර ගතිය. හරියම නැමෙන්නේ නැහැ නිකන් අර බණ්ඩි ගොයමේ මෙහෙම උඩටනේ තියෙන්නේ. ඒ කියන්නේ හරියට කිරි වැදිලා නැහැ තාම බාගෙට පැහිලා තියෙන උන්ගේ හැටිවම තමයි හරියම උද්දච්චයි. හැබැයි හොඳට කරුණු කාරණා දැනගෙන හික්මිච්ච ගොයන් ගහ මෙහෙම හොඳ පැහිලා තියෙන්නේ. මෙහෙම බිමට නැවිලා ඉන්නේ. ඒකට හොඳට මේ කරුණු දැනගෙන සුවච වෙච්ච පිරුණු බුද්ධියක් තියෙන කෙනෙක් හික්මිච්ච කෙනෙක් හැමතිස්සෙම කොහොම මේ සුවචයි අහගෙන ඉන්නෝ කියනකම් ඊළඟට මේ කතා කරන්නේ අදාළ තැනදී විතරයි. අපි කතා කරන්න කියම මම තමයි පොර මට ඕන ඉක්මනට කියලා දාන අර පැත්තට ඉඩ දෙන්නෙම නැහැ කියාගෙන යන. ඒ සුවච බවක් නැතිගේ ලක්ෂණය. වචනේ සමර්ථතාවයක් නැතිගේ ලක්ෂණය. ඒක සුවච බව. ඊළඟට මේ ඉවසීම සුවච බව කන්තිච සෝවචසත සමනානංච දස්සන.
නියම පැවිද්ද දකින්න හම්බෙන එක හරිම වාසනාවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ දකින්නකොටත් දකීම වාසනාවක්. ඊළඟට මේ ඒගොල්ලොත් එක්ක දකින්න කියන්නේ මොන හරි කතාවද අර ඇමරිකාවේ පේන්නේ නැද්ද වෙච්ච වැඩේ. අර තායිලන්තේ හාමුදුරු කට්ටියක් පාගමනක් යන්නේ. ඉතින් අර මිනිස්සුන්ට කවදාකවත් එහෙම දෙයක් හම්බෙලා නැහැ. ඒ හාමුදුරුවෝත් හරිම ස්මාර්ට්. ආයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට ඔෆෙන්ඩ් වෙන්න විදියට කිසිම දෙයක් කියන්නෙත් නැහැ. කරුණාවන්ත වෙන්න, සිහිය ඇති කරගන්න, අනිත් එක්කෙනාට සලකන්න. මේ කොච්චර හොඳ දෙයක්ද ඒගොල්ලෝ කරන්නේ. ඉතින් අර මිනිස්සු කවුරුවත් එන්න කියලා ආණ්ඩ කවුන්ටි එකෙන් සිටි එකෙන් එන්න කියලා ආරාධනා කළා. එහෙම කළාද මිනිස්සු ඇවිල්ලා නැහැ. මේගොල්ලෝ මේ මංක්ස්ලා මේ ඇවිදිනවා ලෝක සාම වෙන ඒ වෙයිද නැද්ද කියන එකම කතාව. බලන්න අර ශ්‍රමණයන් වහන්සේලා දකින්න තියෙනකොට තියෙන කැමැත්ත. ඉතින් මේ ඒක තමයි මේ සමනානංච දස්සනං කියන එකේ දැකීම ලොකු දෙයක් ඇත්තට. ඒක අපිටත් අපි වික්ෂුන් වහන්සේලා හැටියට අපි හරි ආසයි අර හොඳට ප්‍රතිපත්ති ගරුකව ඒ වැඩ කටයුතු කරන හාමුදුරුවෝ දකිනකොට ලොකු ධෛර්යයක් එනවා. මෙහෙමයි දැන් ඉන්නව නේද කියලා. අපි දැන්ට සතුටු වෙන එක තමයි ලංකාවේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ තමන්ට පුළුවන් විදියට ඒ ධර්මයේ පුරුදු කරගෙන සද්ද නැතුව ඉන්නවා. ඊළඟට ගිහි පිරිසකුත් ඉන්නවා. ඒ කුණු ගොඩවල වලට ගෑවෙන්නේ නැහැ. තමන්ට පුළුවන් විදියට බණ දහම් පුරුදු කරගෙන එහෙම ඒගොල්ලෝ නිසා තමයි රැඳිලා තියෙන්නේ ඕක. ඉතින් මේ ඒ සමනානංච දසන ඒතම් මංගල මුත්තමං ඊළඟට කියනවා මේ තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච. දැන් ඔන්න ඉහළ පරමාර්ථ තමයි දැන් කතාවට එන්නේ. තපස කියලා කියන්නේ මේ කෙලෙස් වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන්කම. දැන් අපි සිල් ගන්න කියන්නේ ඒකයි. යම්කිසි පරිසරයකට යනවා පරිසරයම නිර්මාණය කළ තියෙන එක්තරා ක්‍රමයකට හැසිරෙන්න. දැන් ඉස්පිරිතාලෙට ගියාම අපි ඉස්පිරිතාලේ ඉන්න විදියක් තියෙනවා. උසාවියකට ගියාම උසාවියේ ඉන්න විදියක් තියෙනවනේ නේද? ඒ වගේ තමයි යම්කිසි ප්‍රතිපදාවක් මෙන්න එහෙම එකක් තියෙනවා කියලා මෙහෙම කරනකොට අපි ඒකට අනුගත වෙනවා. අපේ මමත්වයේ කියන එක අත්හරින්න පුරුදු වෙනවා. මෙතන කතා කරන්න හොඳ නැහැ. අර්ජ් එක එනවා කතා කරන්න කියන්නේ. හැබැයි කතා කරන්න බැහැනේ. ඒකයි තපස. ඒ කියන්නේ තපස කියලා කියන්නේ අර නිතර ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කෙලෙස් ඇති වෙන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික වහලා හිත සුවපත් භාවයට පත් වෙන විදිහට හැසිරෙන කෙනාට සහ එසේ හැසිරෙන ක්‍රමයට තපස් රකින්න කියන්නේ ඒකයි. තපෝච බ්‍රහ්මචරියංච බ්‍රහ්මචර්යාව වාසය කරනවා. මොකද්ද බ්‍රහ්මචර්යාව කියන්නේ? වැඩිද මන් දන්නේ. සූත්‍රය හරි පොඩි. මංගල සූත්‍රය ඉවර නෑ තාම. බ්‍රහ්මචර්යාව කියන්නේ මොකටද? කියන්න බලන්න. සතර බ්‍රහ්ම විහරණ තියෙන්නේ. මොනවද සතර බ්‍රහ්ම විහරණ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඔය හතර. එතකොට මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තමන් තුල තියෙනවා නම් ඒ විදිහට හැසිරෙනවා කියන එක තමයි මේ සතර බ්‍රහ්ම විහරණය. තපෝච බ්‍රහ්මචර්යයන්ච බ්‍රහ්මචර්ය. ඉතින් බ්‍රහ්මචර්යයට වෙනම අර්ථකථනකුත් තියෙනවා. අඹුසැමියන් වශයෙන් ඒ වැඩ කටයුතු වලින් අයින් වෙන එකත් කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රියාමාර්ග වලින් අයින් වෙන එක බ්‍රහ්මචර්ය බ්‍රහ්මචාරී වෙනවා කියලා නේ කියන්නේ. එතකොට තපෝස බ්‍රහ්මචර්යයන්ච මෙතන බ්‍රහ්මෙක් වගේ හැසිරෙනවා. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හරි විදියට පුහුණු කරමින් ඒ විදියට ජීවත් වෙනවා. තපෝච බ්‍රහ්මචර්යයන්ච ආර්ය සත්‍යාන දස්සනං. ඔන්න දැන් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මොනවද? දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ පිළිවෙත. හරි ඒව මංගල කාරණා. තපෝච බ්‍රහ්මචර්යයන්ච ආර්ය සත්‍යාන දස්සන නිබ්බාන සත්‍ය ක්‍රියා නිර්වාණය සාක්ෂාත් කරන්නේ කියන මංගල කාරණා. දැන් මේවා ඉහළම දේවල් මේ මංගල කාරණා හැටියට. ඊළඟට කියනවා මේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. දැන් මේ ප්‍රමාණයට එනකොට කෙනෙක් ඔහුගේ හිත කලබල වෙන්නේ හිත ව්‍යාකූල වෙන්නේ මොන වගේන්ද? අෂ්ට ලෝක ධර්ම වලින්. පුට්ටස්ස ලෝක ධම්ම කියලා කියන්නේ අෂ්ට ලෝක ධර්ම. මොනවද මේ අෂ්ට ලෝක ධර්ම? ලාභ යසායස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ. හතරක් හොඳයි හතරක් නරකයි.
ඒතර හොඳ පැත්තේ ඒවට ඒව එනකොට ඒවට ඒවා අරගෙන ඉවරලා උද්දච්ච වෙන්න නටන්න කරන්න යන්නෙත් නෑ. ඒකත් මේ බාර ගන්නවා කලබලයක් නැතුව ඉවසීමෙන්. නරක පැත්ත එනකොට ඒක ගැන කලබල වෙන්නෙත් නෑ. ඒකත් සමසිතින් බාර ගන්න. උපේක්ෂා සහගත භාවය තමයි ලෝක ධර්ම වල තියෙන්නේ. කලබල වෙන්නේ නැති කතිය. ඊට පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මතා 8න් කුමක් හොයනකොට ඒ ගැන හිත කලබල වෙන්නේ නැතුව චිත්තං යස්සන කම්පති. සිත කම්පා කරගන්නේ නැත්තම් ඒක මංගල කාරණයක්. චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේම. අන්න තව මංගල කාරණා තියෙනවා. අශෝකං. අශෝක කියන්නේ මොකෝ? ශෝක කරන්නේ නැහැ. අර ශෝක කරන්නේ කවුද එනම්? අෂ්ටලෝක ධර්මයට කැළඹෙන කෙනා. ඒකේ ලාභයක් එනකොට එතන සතුට වෙනවා, අලාභ එනකොට දුක් වෙනවා. කීර්තිය එනකොට සතුට වෙනවා, මේ නිന്ദා එනකොට කලබල වෙනවා. ප්‍රශංසා එනකොට ඒකට ඇලෙනවා, නිന്ദා එනකොට කලබල වෙනවා. දුක එනකොට දුක් වෙනවා, සතුට එනකොට සතුට වෙනවා. ඔය 8ට ඒ විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන්න කෙනා තමයි අශෝක කියන නමට සුදුසු වන්නේ. අශෝකං විරජං. රජ කියන්නේ කෙලෙස් වලට. එතකොට එසේ ශෝක කරන්නේ විරජං කෙලෙස් නෑ. අශෝකං විරජං khemam. ക്ഷേම භූමිය කියන්නේ මොකද්ද? හොඳටම ශාස්ත්‍රීය. ඔව් ക്ഷേම භූමිය කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාරික ගස් නැහෙනි, වතුර නැහෙනි. කාන්තාරික එක තැනක් තියෙනවා, ගස් ටිකක් එක්ක වතුර ටිකක් දියසීරාව තියෙනවා. අන්න ඒකට කියනවා අපි ക്ഷേම භූමිය. කියන්නේ අපි එතෙන්ට ගියාම අපි සේෆ් කියන එකයි කියන්නේ. ക്ഷേම භූමිය. ඒතර khemam කියලා කියන්නේ මේ දුක් මේ කරදර වලින් සහිත ජීවිතේ අපි ආරක්ෂිත බවට පත් වෙනවා. එහෙම වෙන්නේ අර කරුණු ටික පුරුදු කරා. අශෝකං විරජං khemam ඒතං මංගල මුත්තමං. ඊළඟට කියනවා ඒතා දිසානි කත්වාන. ඒතා දිසානි මෙන්න මේ කරුණු ටික මොන දැන් 38 කියලා ඉවරයි. ඒතා දිසානි කත්වාන මේ කරුණු 38 යම් කිසි කෙනෙක් කළොත්, පුහුණු වුණොත්, පුරුදු වුණොත්, ලබා ගත්තොත් සබ්බත්තම අපරාජිතා. ඕ සියලු තැනම පරාජය වේ. කිසිම තැනක පරාජය වෙන්නේ නැහැ. සියල්ල ජයගත්ත කෙනා බවට පත් වෙනවා. ඒතා දිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti. ඒගොල්ලෝ හැම සැපතකින්ම සම්පූර්ණ වෙච්ච, නෙවිච්ච, සනසෙච්ච අය බවට සබ්බත්ත සොත්තිං ගච්ඡanti. ඒතම් මංගල මුතුමන්ති. මේ තමයි සියලු මංගල කාරණා කියලා අර දෙවියන්ට බුදුරජාණන් වහන්සේ කරුණ ඉදිරිපත් කළා 38. ඒ අවසාන ගාථාවේ ඒ වගේ අදහසක් තියෙන්නේ. මේ සියලු කරුණු ඔබ සිදු කළොත් ඔබ අපරාජිත වෙනවා. ඔබ සියලු සැපතෙන් සම්පූර්ණ වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද නිවනත් කියනවා. නිබ්බාන සත්‍ය ක්‍රියාවයි. ඔක තමයි මංගල සූත්‍රය. දැන් ওই මංගල සූත්‍රය සජ්ජායනා කරනකොට එහෙම කරනවා නම් ඔය කරුණු එකින් සජ්ජායනා කරන්න වේගෙන් උච්චර දුරට හිතන්න බෑ. නමුත් වචනේ කියනකොට යම්කිසි චූටි අර්ථයේ කොටසක් ඔලුවට එනවා. එහෙම කියනකොට අනිවාර්යයෙන්ම අර්ථයත් ධර්මයත් දැනගෙන සජ්ජායනා කළා වෙනවා. සූපත් කියන්නේ එතන සතුටක් ඇති වෙනවා. දැන් ඔන්නෝකට තමයි මංගල සූත්‍රය. දැන් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ බාත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං අනුත්තරං දුලවේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං අනුත්තරං දුලවේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං අනුත්තරං